ආයිබෝවන් පුතේ අපි බලමු පුතේ මම ගාව ජීවත්තක වගා කරන්න තෝරගන්න බීජ අපිට ඉක්මනින් අස්වැන්නක් නෙලා ගන්න පුළුවන් බීජ වර්ගයක් තමයි අපි තෝරගන්න ඕන. හරි? එතකොට මේ මාස 3ක් පමණ වගේ කෙටි කාලයක් තුළ පළදරන බීජ වර්ග තමයි අපි තෝරගන්න ඕන. පළතුරු නම් ඉතින් අපිට එහෙම තෝරගන්න අපහසුයි. නමුත් අනිත් භෝග වගාවන් අපිට අර විදිහට තෝරගන්න පුළුවන්. මාස 3ක් පමණ කාලයක් තුළ පළදරන බීජ වර්ග කීපයක්. අපි බලමු මේ මොනවාද කියලා. බෝංචි, මේ, බණ්ඩක්කා, කරවිල, පතෝල, පැටකොළුව, තක්කාලි, මාළු මිරිස් ඔය වගේ තව තියෙනවා. මෙතන ටිකයි දාලා තියෙන්නේ. ඔය වගේ අපිට මාස 3ක් පමණ කෙටි කාලයක් තුළ පළදරන බීජ ඕන තරම් හොයාගන්න පුළුවන්. ඉතින් අපි වගාවට සුදුසු බීජ තමයි අන්න ඒ භෝග වගාවක් වගා කරන අදහස තියෙනවා නම් මාස 3ක කෙටි කාලයක් තුළ පළදරන බීජ වර්ග අපි තෝරගන්න ඕන. දැන් පුතාලා මෙහෙම ලියුවද කියලා මම එක යාළුවෙක්ගෙන් අහන්න කැමතියි. එදා පාඩමට සම්බන්ධ වුණානේ. අක්ෂරා සම්බන්ධ වුණා නේද? සම්බන්ධ වුණා ටීචර්. ලියවද ඒ ටික? ලියුවා ටීචර්. තිසරු ඉන්නවද අද පාඩමට? ඔව් ටීචර්. හොඳයි පුතේ. අපි වැඩ ටික කරගෙන යන්. දැන් ඉතින් මේ තියෙන ප්‍රශ්නත් එක්ක කොහොම හරි මේ දෙන විදිහට කරගෙන යන්න ඕන හන්ද හොඳට අහගෙන වැඩ ටික කරන්න ඕනේ. හරි. එහෙනම් මේ බීජ වර්ග ටික ලියන්න ඇති. ලියන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මාස 3ක් පමණ කාලය තුළ පළදරන බීජ වර්ග කීපයක් කියලා පස්සේ ලියා ගන්න. මොකද අපිට දැන් වෙලාව ගත්තොත් අනිත් වැඩේට යන්න බැරි වෙනවනේ. ඒ නිසා ඒක එදා දුන්න ප්‍රශ්නෙට ඔයාලට මම ලියන්න කිව්වා එකක්. ඊළඟට ආයෙ කිව්වා පැල කිරීමට ගන්නා දැන් අපි පැල කරන්න ගන්නා බීජ වර්ග හොඳ බීජ වෙන්න ඕනනේ. ඒ හොඳ බීජවල ලක්ෂණ. හොඳ බීජවල ලක්ෂණ මොනවාද කියලා. එන්න මම පුතාට දෙන්න. ඔකෙන් ડોක්ටර් කතා කරනවා. පැල කිරීමට ගන්නා බීජ හොඳින් මෝරා තියෙන්න ඕන. ඒ කියන්නේ අපිට ඔය දලු අපි අඹ ගත්තොත් දලු අඹ ඇටයක් වගේ එකක් පැලවෙන්නේ නැහැ. හොඳින් මෝරා තියෙන. ඊළඟට මෑ, කව්පි, මුං ඇට ඒව වුණත් බීජ වේලිලා කරල් වේරුණාට පස්සේ හොඳට මෝරපු බීජයක් වෙන්න ඕන. ඊට පුතේ කෘමීන් හානි නොකළ ඒවා වීම. ඒ කියන්නේ සමහර දැන් ඔය විශේෂයෙන් ඔය කව්පි මුං ඇට වලට ඇතුළට චූටි සිදුරක් විතර ගුල්ල යනවා. එතකොට ඒ කඩල වලටත් එහෙම ගිහින් තියෙනවා. පුතාලා දැකලා ඇති අම්මලා ගෙදර ගෙනත් තියෙන ඒ වගේ තියෙනවා. කෘමීන් හානි නොකළ අන්න ඒ වගේ චූටි හිලක් විදලා හරි තියෙන කෘමීන් හානි නොකළ බීජම වෙන්න ඕන. ඊට පළුදු රහිත කියන්නේ සමහර වල තියෙන බීජේ පැත්තක් කැඩිලා සත්තු කාලා ඒ වගේ මොනවා හරි පළුද්දක් තියෙනවා. පළුද්දක් කියන්නේ ඒක. මොකක් හරි වෙනස් වීමක් කෑල්ලක් කැඩිලා හරි සතෙක් හානි කරලා හරි ඒ වගේ එහෙම බීජ වෙන්න බෑ. ඒවා රහිත වෙන්න ඕන. ඊළඟට ආහාර පිරී පුෂ්ටිමත්ව තිබීම කියන්නේ අපි දැන් වී ඇටයක් ගත්තොත් වී ඇටේ පැල කරන්න ගන්න වී ඇට හොඳට වී ඇටේ පොත්ත පිරීලා තියෙනවා. ඇතුලේ ගෙඩිය වී ඇටේ පිරීලා. ඔය වී තවන් දානකොට දැකලා ඇති වී වල උඩට යන බොල් බීජ වී එහෙම පිරීලා නැහැ ඇතුලේ. එහෙනම් හොඳට බීජේ පිරීලා පුෂ්ටිමත්ව තියෙන්න ඕන. ඊළඟ පිටපොත්ත පැල්ලම් රහිතව දීප්තිමත්ව තිබීම. කියන්නේ ඔය සමහර බීජවල තියෙනවා පුතේ ඔය දිරීර වර්ග වගේ වැදිලා පාට කහ පාට වෙලා කල් සමහර තැන්වල කළු පාට වෙලා ඒ වගේ පිටපොත්ත මේ මොනවා හරි පැල්ලමක් තියෙනවා. එන්නේ ඒව ගන්නෙ නැහැ. පිටපොත්ත පැල්ලම් රහිත හොඳ ලස්සන දීප්තිමත්ව සිනිඳුව දිලිසෙන බීජ තමයි අපි තෝරගන්න ඕන. එළන කෘමීන් නොසිටීම මම අර කිව්වේ කලින් ගොල්ලෝ ඉන්නවා වගේ ඒ වගේ දැන් සමහර බීජ ASCII රිංගගෙන ඉන්නවා මේව. අපි දන්නේ වතුරට දාපුවම සමහර ඒවා එළියටත් තියෙනවා. අන්න ඒ වගේ කෘමීන් නොසිටීම. දැන් මෙතන කෘමීන් හානි නොකළ ඒවා කියන්නේ පැත්තක් කාලා තියෙනවා. මේ කෘමීන් ඉන්නවා කියන්නේ මං කිව්වේ මුං ඇට කඩල ඒ වගේ ඇතුලේ ගොල්ලෝ ඉන්නවා අපි දන්නේ ඉන්නවා කියලා හොයන්නත් බෑ. ඒ වගේ වතුරට දාහම තමයි ඒක අපිට පේන්නේ. ඒ නිසා කෘමීන්
නොසිටීම. කෘමීන් ඉන්න බීජ ගන්නෙ නැහැ. හොඳ බොල් බීජ නොවීම කියන්නේ පුතේ අර මෙතන මම අර ආහාර පිරි පුෂ්ටිමත්ව තියෙනවා කියලා. ඒකට ආහාර පිරිච්ච අඩු ඒවා තමයි අපි බොල් බීජ කියන්නේ. ඒවා උඩ පාවෙනවා. එහෙනම් පුතේ මේ බොල් බීජ වෙන්න බැහැ අපි වගා කරන්න ගන්න බීජ. ඉතින් පුතේ මම දැන් මෙතෙන් තරන් තියෙන ටිකයි සමහර විටක පුතාලා ඔය දැන් තවත් පොත්පත් කියවලා මීට අමතරව තොරතුරු හොයාගත්ත ඒවත් ඇති. එහෙනම් මේ පැලකිරීමට ගන්නා හොඳ බීජවල ලක්ෂණ දැන් පුතාලා මේ ඔක්කොම ලියලත් නැතුව ඇතිනේ. ඒ නිසා අපි පටක් ගාලා පුතාලා ලිව් එකට අඩුපාඩුවක් තියෙනවා නම් සම්පූර්ණ කරන්න විනාඩි 5ක් දෙන්නම්ම. මේක බලාගෙන ඒ පැලකිරීමට ගන්නා හොඳ බීජවල ලක්ෂණ කියන එකට විනාඩි 5ක කාලයක් ඇතුළත පුතාලගේ අඩුපාඩු තියෙන එකක් සම්පූර්ණ කරගන්න. දැන් එදා ලියන්න දුන්නා මම. මෙතනින් තෝරගෙන එකක් දෙකක් හරි ලියන්න තියෙනවා නම් ඔන්න ඒකට විනාඩි 5ක කාලයක් දෙනවා. දැන් මේ විනාඩි 5ක කාලයක් ඇතුළත මේකෙන් ලිව්වෙම නැති කෙනෙක් ඉන්නවා නම් ඒ විනාඩි 5 කොහොම හරි ලියා ගන්න වෙනවා. මොකද ලියා ගන්න මං කල් දීලා තිබුණා. ලිව්වා ආයෙත් අඩුපාඩුවක් තියෙනවා නම් මේක සකස් කරගන්න. අඩුපාඩුවක් නැත්තම් ආපහු පොඩ්ඩක් කියව ගන්න අනිත් අය ලියනකම්. හරි ටීචර් ලියාගත්තම. හරි පුතේ ඊළඟ එක බලන්නකෝ. පැලකිරීමට ගන්නා හොඳ බීජ ලක්ෂණ දා ලියන්නද කියලා දුන්නා. ඊට පස්සේ මං කීවා දැන් මේක මං කියලා දුන්නා. හොඳින් මෝරා තියෙන කුමින් හාන් නොකලේවා කියලා ඒ ටික කියලා දුන්නා. පළුදු කියන්නේ ඔය තැන් තැන් වලින් බීජ කැඩිලා ගියේවා. සත්තු කාලා තියෙන බීජ වෙන්න බෑ. මෙතනත් කුමින් කාලා දාලා තියනවා වෙන්න බෑ. ආහාර පිරි පුෂ්ටිමත්ව තියෙනගෙන වී ඇටයක් ගත්තොත් වී ඇටේ හොඳට හාල් ඇටය ඇතුලේ පිරලා තියෙන වී බීජ වෙන්න ඕනේ. භාගයක් තියෙන වී ඇට තියෙනවා ඒවා වෙන්න බෑ. ඊට පිටපොත්ත පැල්ලම් රහිතව දීප්තිමත්ව තියෙනවා කියන්නේ පිටපොත්ත කහ පාට වෙච්ච ඒවා තියෙනවා. පුල්ලි ඇදිච්ච ඒවා තියෙනවා ඒවා ගන්න බෑ. ඊට කොමින් ඉන්න බෑ මං කොය මුං කාපි කඩල වගේ ඇතුලේ ගුල්ලෝ ඉන්නවා. අපි දන්නේ නැහැ හොඳට පිටින් ඇටේ තියෙනවා. නමුත් ගොල්ලෝ වෙදලා වතුරට දාහම තමයි උඩට එන්නේ. අන්න ඒ වගේ වෙන්න බෑ. ඊළඟට බෝල් බීජ කියන්නේ අර පිරිච්ච නැති බීජ. හරි. මේකේ දැන් පුතාලට මං කීවා එදා ලියා ගන්න දුන්නේගේ අඩුපාඩු තියෙන තැනක් තියෙනවා නම් බලලා ලියා ගන්න. පුතාලා ලිව් එකට ඕන තැනක් ඕන දෙයක් තියෙනවා නම් සටහන් කරගන්න කියලා. හරි දැන් පුතේ අපි දැනගන්න ඕනේ දැන් මේ පැලකිරීමට ගන්න හොඳ බීජ මොනවද කියලා දැන් මේ ලක්ෂණ වලින් විතරක් දැනගත්තට බෑ. ඒ ලක්ෂණ වලින් දැනගතත් අපි බලන්න ඕන මේ අපි තෝරගන්න බීජ ටික වගාවට සුදුසුද නැද්ද කියලා අපි තෝරගන්න ක්‍රියාකාරකමක් කරන්න තියෙනවා. අපි දැන් අපිට ක්‍රියාකාරකම් ගොඩක් කරන්න පුළුවන් ඔය දොයි මහතුන් ඉන්න සීයලා ඉන්න දරුවෝ දැකලා ඇති සීයලා බීජ කොහොමද තෝරගන්නේ මේ පැල කරන්න ගන්න වී ටික කරන එහෙම පැල කරලා බලනවා කලින්. හරි ඉතින් ඒ වගේ බලමු අපි දැන් මේ අපට සුදුසු ළමයින්ට ගැලපෙන ක්‍රමයක් අපි තෝර ගන්න ඕනනේ. ඒ නිසා පුතාට ගැලපෙන ක්‍රම කීපයක් හදා ගන්න පුළුවන්. මම එකක් ගැන විතරක් මෙතනින් පුතාට පැහැදිලි කරනවා. හොඳ බීජයක් තෝරා ගැනීමට කළ හැකි ක්‍රියාකාරකම. ඉතින් පුතාලා බීජ වර්ග කිහිපයක් ගන්නවා. ඊට පස්සේ බීජ කිහිපයක් තෝරාගෙන වර්ග කිහිපයක් ගන්න පුළුවන්. එක වර්ගයක් විතරක් ගන්නත් පුළුවන්. දැන් මුං නම් මුං විතරක් ගන්න පුළුවන්. කව්පි නම් කව්පි විතරක් ගන්න පුළුවන්. ඕන වර්ග කිහිපයක් තෝරගන්නත් පුළුවන්. අපි හිතමු දැන් මේ මුං බීජ ගත්තොත් 20ක් විතර ගත්තා කියලා එම බීජ වීදුරු බඳුන් කීපයක ප්‍රමාණවත් ජලයේ ගිල්වා තියන්න ඕනේ. ඒ ජලයේ ගිල්වා තියන්නේ ඇයි කියන එක මේ පහලින් දාලා තියෙනවා. ජලයේ ගිල්වා තැබීමේ බීජවල අක්‍රීය සංඝටක. ඒ කියන්නේ බීජ දැන් අක්‍රීය වෙලා තියෙන කොට සක්‍රිය කරන්න බෑ. ඒකල පැලවීම ඉක්මන් කරන්න පුළුවන් මේ වතුර දාපු. හරි? ඒ නිසා තමයි වතුර දාලා දෙන්නේ. ඊට පස්සේ ගිල්වා තිබ්බහම මේ සමහර බීජ අතරින් පා වෙනවා. සමහර බීජ ගිලෙනවා. ඊට පස්සේ පුතාලට තියෙන්නේ ඒවා වෙනම බඳුන් වල සිටවනවා. ගිලෙන බීජ එක බඳුනක සිටවනවා. පා වෙන බීජ වෙන බඳුනක සිටවනවා. අපි දන්නවනේ සාමාන්‍ය බීජ ප්‍රමාණය ගණන් කරලා ගත්තොත් ඒ බීජෙන් යට ගිරන කියනකො 10ක් 15ක් විතර. ඊට පස්සේ ඒ 15 අපි පැල කරනවා. අර පාවිච්චි ටිකක් වෙනම පැල කරනවා. ඊට පස්සේ අපි දන්නවා වඩාත් ඉක්මනින් පැල වෙලා තියෙන්නේ හොඳින් පැල වෙලා තියෙන්නේ කොයි බීජ ටිකද අර 15න් 15මද නැත්නම් 15න් 12ක් 13ක් පැල වෙලාද කියලා අපිට හොයාගන්න
පුළුවන් පැලවෙච්ච ගාණක්. ඒ නිසා අපි එතනින් තේරුම් ගන්නවා මේ ගිනුණු බීජ ඉක්මනින් හොඳින් පැලවී තිබෙනව අපට දකින්න ලැබෙනවා. මේ පාවෙන බීජ පැලවෙයි නමුත් අර වගේ හොඳට පැලවෙන්නේ නෑ. දැන් ওই වීවර නම් ඒ බොල් කෑලි තරහාල් ඇතුලේ තියෙන හන්ද පොඩ්ඩක් පැලවෙනවා. සමහර බොල් බීජ පැලවෙන්නෙම නෑ. ඉතින් පුතාලා මෙන්න මේ ක්‍රියාකාරකම හොඳ බීජයක් තෝරාගන්න මේ ක්‍රියාකාරකම මේ දවස් ටිකේ ගෙදරින් කරන්න ඕන. මීට අමතරව ඔය පරණ සිලබස් එකේ තිබුණා පුතේ අපි අර කෙසෙල් පතුරකට කෙසෙල් පතුරක් අරගෙන කෙසෙල් පතුරට බීජ වර්ගයක් ගණන් කරලා දාලා ඒක අර බැඳලා තිබ්බහමත් පැලවෙනවා. කෙසෙල් පතුර ඇතුළේ. එතකොට ඒ ක්‍රියාකාරකම නෙමෙයි අපිට දැන් දීලා තියෙන්නේ මේ වගේ ක්‍රියාකාරකම තමයි පුතාලට කරන්න දීලා තියෙන්නේ. ඒ නිසා පුතාලා මේ ක්‍රියාකාරකම ලියා ගන්න ඕන. හොඳ බීජ තෝරා ගැනීමට කළ හැකි එක ක්‍රියාකාරකමක් මේ. ඉතින් මේ ක්‍රියාකාරකම ලියාගෙන පුතාලා මේ ක්‍රියාකාරකම පොඩ්ඩක් කරලා බලන්න ගෙදරදී බීජ ටිකක් අරගෙන මේ ගිලෙන බීජ හොඳින් ඉක්මනට පැලවෙනවද කියන එක දැනගන්න. දැන් මේක ලියා ගන්න ඕනේ. ලියාගෙන ක්‍රියාකාරකම හොඳ බීජ තෝරා ගැනීමට කළ හැකි ක්‍රියාකාරකමක් කියලා මේ විස්තරය ඔක්කොම ටික ලියාගෙන ඇයි අපි බීජ ජලයේ ගිල්වන්නේ කියන එකක් දැනගන්න ඕනේ. ඒ නිසා මේ රතු පාටින් තියෙන එකක් ලියා ගන්න. බීජ ජලයේ ගිල්වා තැබීමෙන් බීජවල අක්‍රීය කියන්නේ වැඩ කරන්නේ නැති වෙයිලා තියෙන සංඝටක කොටස් සංඝට කියන්නේ කොටස් බීජයේ තියෙන කොටස් සක්‍රීය කරන හොඳට පැලවෙන්න සක්‍රීය කිරීම තමයි මේ ජලයේ ගිල්වීමෙන් කරන්නේ. පුතාලා ඒකත් දැනගන්න ඕන නම් මේ ටික ඉක්මනින් ලියා ගන්න. විනාඩි 6ක් 7ක් විතර ඇති පුතාලට කාලය. හරි. ඉක්මනින් ලියා ගන්න අද වැඩ ගොඩක් තියෙනවා පුතේ ඉවර කරන්න. කාටවත් ප්‍රශ්නයක් අහන්න තැනක් නැහැ. ඉක්මනින් ලියා ගන්න. හරි. දැන් පුතේ ඊළඟට බීජ තෝරගත්තට පස්සේ දැන් අපි දැනගන්න ඕනේ වගා කරන්න සුදුසු බිමක් තෝරගන්නත් අපි හොඳ බීජ මොනවද කියලා තෝරගත්තා. ඒ වගේ අපි දැනගන්න ඕනේ අපි මේ වගාවන් වලට සුදුසු බිමක් තෝරගන්න. වගාවට සුදුසු බිමක් කොයි වගේ බිමක්ද අපට සුදුසු කියන එක අපි දැනගෙන තියෙනවනේ වගා කරන්න කලින්. ඔය දැකලා ඇති අම්මලා වැඩිහිටියන්ගේ ආදර්ශ පුතාලට තියෙනවා. මේ ගෙවල් වල අම්මලා වගා කරනකොට එක එක තැන් වල ලස්සනට ගෙවත්තේ වගා කරලා තියෙන ආකාර. ඉතින් වගාවට සුදුසු බිමක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් මෙතන තියෙනවා. මේ ටීචර් දීලා තියෙන පහ විතරක් නෙවෙයි. පුතාලා හැම වෙලේම මතක් කරගන්න මේ ටීචර් දෙන්නේ අපට උදව්වට ටිකක් ටීචර් ගුරුවරයා කියන්නේ මඟ පෙන්වන්නනේ. ඒතර ටීචර් මඟ පෙන්වනවා විතරයි පුතාලට තව පුතාලා ගාව තියෙනවා ඕන තරම් දැනුම් සයවරවල් තියෙනවා පරිසර පොත් තියෙනවා. තවත් තොරතුරු එකතු කරගන්න මේ දෙන කොටස් වලට. ඒකට කවුරුත් බයින්නේ නැහැ වැරදි නැහැ. දරුවෝ හොයන්න ඕනේ දේවල්. හරි. ඒ නිසා පුතේ බලන්න වගාවක් කරන්න අපි තෝරගන්නකොට තද පසක් වෙන්න බෑ. ඒ කියන්නේ කිරිමැටි වගේ තියෙන පසක් මහ තදයි. ඒ වගේ පසක් අපිට ගැලපෙන්නේ නැහැ. ගල් බොරළු තියෙන පසක් තදයි. ගල් යට අහු වෙනවා. එතකොට ඒවත් තදයි. ඒ නිසා ඒ වගේ භූමියක් අපිට මේ වගාවට සුදුසු නැහැ කියන එක මතක තියෙන්න තද පසක් නොවි. කියන්නේ උදැල්ලෙන් ගහපුවාම හොඳට පස පෙරලෙන්න ඕන. බුරුල් පසක් වෙන්න ඕන. ඊට සරු පසක් තිබීම කියන්නේ පුතේ දැන් ඔය හේදිලා ගිහිල්ලා සෝදා යාමට ලක් වෙලා හේදිලා ගිහිල්ලා දැන් මෙතන තියෙනවා මේ සෝදා පාඩු ලක්වන ස්ථාන නොවීම කියලා තියෙනවා. ඒ වගේ හේදිලා ගිහිල්ලා එතන මොකෝවත් කිසිම සාරයක් නැහැ. ඔක්කොම වැලි විතරයි නැත්තම් අර ගල් කෑලි විතරක් ඉතුරුලා තියෙන පසක් වෙන්න බෑ. ඒ කියන්නේ හොඳ පසක් සරු පසක් වෙන්නත් ඕනේ. ඊට හිරු එළිය හොඳින් ලැබෙන ස්ථානයක් කියන්නේ දැන් අපිට පැලෑටි වැඩෙන හිරු එළිය අත්‍යවශ්‍ය සාධකයක්නේ. ඒ නිසා හිරු එළිය හොඳින් ලැබෙන ස්ථානයක් වෙන්නත් ඕනේ. ඊට සෝදාපාලුවට ලක්වන ස්ථානයක් නොවීම කියන්නේ නිතරම පහළට වතුර ගලාගෙන ගලා හේදිලා යනකොට එතන ඒ බිමේ වගා කරන්න අපට අපහසුයි. ජලය රඳව ගන්න අපහසුයි. හොඳ පොහොර පස් ටික හේදිලා යනවා. ඊට පැල ගැලවෙනවා. වතුර ගහගෙන යනකොට පැල ගැලවෙනවා. ඉතින් මේ වගේ ස්ථානයක් අපට සුදුසු නැහැ. ඊට හොඳින් ජලය බැස යන කියන්නේ දැන් ඔය දැන් සෝදාපාලුව කියන වචනේ වෙනයි හොඳින් ජලය බැස යන කියන වචනේ වෙනයි. එතන අදහස් දෙකක්. ඒකෙන් අපි අදහස් කරන්නේ. කියන්නේ සෝදාපාලුවට ලකුණ කියන්නේ වතුර දාපු ගමන් බුස් ගාලා පහළට බහැලා යනවා හේදිලාම යනවා ඔක්කොම පස උඩ පස හේදිලා යනවා. හොඳින් ජලය බැස යන කියන්නේ දැන් ඇතුළට ජලය උරා ගන්න ඒ වගේ පසක් වෙන්න ඕනේ. ජලය රැඳුනොත් ඒත් බෑ. ජලය ගොඩ රැඳුනොත් එතන මඩ වලක් වගේ වෙනවා.
ඒ නිසා අන්නේ වගේ ජලය නොරැඳෙන හොඳින් ජලය ඇතුළට බැස යන ඒ වගේ ස්ථානයක් වෙන්න ඕනේ මේ භෝග වගාවට සුදුසු බිමක් අපි තෝරගන්නකොට. ඉතින් පුතේ දැන් ඔය තව සමහර තැන් තියෙනවා වේපස් වගේ තියෙන තැන් දැන් වේයෝ ඒ මම ඒක මෙතන ඇතුළත් කරලා නැහනේ. ඔය වේයෝ වේගුල් හදපු තැන් තියෙනවා. ඉතින් ඒ වගේ තැනුත් අපිට මේ භෝග වගාවට සුදුසු නෑ මොකද භෝගවල මුල් හැමුම් කනවා. එහෙනම් පුතේ අපි ලියා ගන්න ඕනේ ළඟට වගාවට සුදුසු බිමක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු දැන් පුතාලට මේ ටික අවබෝධයක් එන්න ඇති. මේ පහත් අපි ඉක්මනින් ලියාගමු. වගාවට සුදුසු බිමක් ලියා ගන්න පුතේ. මං කියවන්නම් ටක් ගාලා එතන ඉක්මනට ලියනවනේ. වගාවට සුදුසු මම වචනේ කියන්නේ ඉක්මනට ලියා ගන්න. බිමක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු 1 තද පසක් නොවීම. දැන් පුතේ දැන් වගාවට සුදුසු බිමක් තෝරා ගැනීමෙන් සැලකිලිමත් යුතු කරුණු ටික අපි ලියාගෙන ඉවරයි. මේකට පුතාලට තව පුතාලා හොයාගන්න පොත්පත් වලින් තියෙන කරුණු කිහිපයක් තව හොයාගන්න දේවල් තියෙනවා නම් ඇතුළත් කරගත්තට වැරද්දක් නැහැ. හරි බලමු පුතේ අපි ඊළඟට මොනවාද අලුත් දෙයක් අපිට ඉගෙන ගන්න තියෙනවා. මේ භෝග වගාව සඳහා යොදාගත විකල්ප බඳුන් කිහිපයක්. දැන් අපිට අර භෝග වගාවක් කරනකොට දැන් මේ බිමක් වගාවට සුදුසු බිමක් තෝරා ගැනීමෙන් සැලකිලිමත් යුතු කරුණු ඉදිරිපත් කරන්න පුතාලට. හරි දැන් පුතාලා මේ කරුණු වන බිමක් තෝරා ගන්නවනේ. දැන් සමහර අයට තියෙනවා මේ හැම ඉඩක් තෝරා ගන්නත් නෑ මොනවත් නෑ තට්ටු නිවාසවල ඉන්න අය හිතන්නකෝ. එතකොට ඒ අයට මේ වගා බිමක් තෝරා ගන්නත් බැයි නම් ඒගොල්ලොත් වගා කරගන්න ඕනේනේ. ඒ නිසා ඒ අය වගා කරගන්න තමයි අපි තෝරාගෙන තියෙන ඒගොල්ලෝ මේ විකල්ප බඳුන්. ඒගොල්ලන්ට විකල්ප බඳුන් කියන්නේ මොනවා හරි මේ වගාවන් කරගන්න බඳුන් වගේක් යාලා තෝරා ගන්න ඕන. හදා ගන්න ඕන. ඒවා තමයි අපි මේ විකල්ප බඳුන් කියලා කියන්නේ. වගා බිමක් සකස් කරගන්න බැරි කෙනෙකුට ඉඩකඩ මදි කෙනෙකුට මේ විකල්ප බඳුන් වගාවට යන්න පුළුවන්. දැන් පුතාලට පේනවා මේ භෝග වගාව සඳහා යොදාගත හැකි විකල්ප බඳුන් කිහිපයක්. මේ තියෙන පුතේ වැහි පීලි කැබැල්ලක්. ඔය වහල්ට ගහලා තියෙන වැහි පීලි කැබැල්ලක් ඉතුරුනහම ඊට පස්සේ ඒකට පස් ටිකක් දාලා මේ වගාවක් හදලා මොනවා හරි භෝගයක් වගා කරලා. ඊළඟට මේ පොල් එළියකට බැඳගත් බඳුනක් ඔය දැකලා ඉතින් අම්මලා උඩ වැඩි ආයෙම මේ වගේ හදලා තියෙනවා. මේකට ඒ මල් වර්ග විතර නෙමෙයි අපිට මේකට කොටු කරලා දාන්න පුළුවන්. ඒ වගේ මේ පොල් එල්ල මැදට පස් ටිකක් දාලා මේකට අපිට කැමති භෝගයක් හදා ගන්න පුළුවන්. ඊට මේ ඊවතනන කිරි ඇතිවි. කිරි හැටි ගෙදරට ගෙනපුවාම ඒ කිරි ඇතිවි යොදා ගන්න පුළුවන්. ඊළඟ මේ පරණ ටයර් මොකක් හරි හැඩයකට කපට දැන් පහුගිය කාලේ ඩෙන්ගු පැතිරෙනකොට මේ වගේ දේවල් ගොඩක් කරා. ටයර් ඇතුලේ වතුර රැඳුනහම ඩෙන්ගු හැදෙනවනේ ඩෙන්ගු මදුරුවෝ. ඒක වලක ගන්න සමහරු පාස්පුරවල මේ වගේ මේ භෝග වගා කරන්න පටන් ගත්තා. ඉතින් මේ පරණ ටයර් විදුමත් හැඩයකට කපා තනාගත් බඳුනනත් අපිට වගා කරන්න පුළුවන්. අන්න මේ ටින් වල ඔයවත දමන ටින් වල මොනවාරි පොඩි පොඩි පැල ටිකක් පුතාට හදාගත්ත හැකි. දැන් ලී පෙට්ටි. මේ ලී පෙට්ටිත් අපට උඩ දැන් ඔය පලා වර්ග එහෙම හදාගන්න පාවිච්චි කරන්න පුළුවන්. මිරිස් ගොටුකොළ වගේ දේවල් හදාගන්න පුළුවන්. පැරණි හැලි වලන් ආදී ඔය අම්මලා පරණ හට්ටි මුට්ටි වල මෙහෙම හදලා තියෙනවා. පොඩ්ඩක් ගැහුණා නම් ඉතින් ඒක උයන්න ගන්න බැරි නිසා ඒක ගන්නවා භෝග වගාවකට බඳුනක් විදිහට. ඊළඟට දැල් බඳුන්. ඔය දැල් කෑලි එකට වට කරලා හදාගත්ත දැල් බඳුනක්. මේක අපිට කීපයක් වර්ග හදාගන්න පුළුවන් පළ වර්ග කීපයක් දාලා. මේ
ඉතින් ටීචර් ඉදිරිපත් කළා තියෙන විකල්ප බඳුන් ටික විතරක් නෙමෙයි. තව පුතාලට කැමති ඔය තියෙන කෑන් වල ප්ලාස්ටික් කෑන් කපලා යූස් කරපුවා, බෝතල් අයින් කරපුවා, විවිධ ආකාරයේ තියෙන උණ පතුරු ගන්න පුළුවන්. ඕන විදිහට තව හදාගන්න පුළුවන්. මේ තියෙන බාන මේ පැත්තෙන් මේ ටීචර් පෙන්නන මේ බෝතලේ හදලා තියෙන පුතේ වෙනස් ආකාරයකට. දැන් මේ බෝතලේ මැද්දෙන් කපනවා. මැද්දෙන් කපලා මේ උඩ පැත්ත තමයි හරවලා තියෙන්නේ. මේ බෝතලේ කට පැත්ත යටට. එහෙනම් බෝතලයක් පුතාලා අරගෙන මොකද කරන්න ඕනේ? මේ පස් පුරවන්න කලින් මේ අපි ගන්න දැන් මිරිස් පැලයක් ගත්තා කියන්නකෝ. ඒ මිරිස් පැලේ මුල් ටිකත් එක්ක මුල් ටික ඔය උදිතේ ගෙදර සද්ද ඇහෙනවා. මුල් ටික බෝතලේ කටෙන් ඇතුළට දානවා මෙහාට උඩට. ගත්ත පැලේ මුල් ටික මෙහෙම උඩට දානවා. දාමන ඊට පස්සේ මේකට මේ උඩ කට බෙතනින් කපලානේ අපි තියෙන්නේ. ඊට පස්සේ පස් ටිකක් දානවා මේකට පෙරෙන්න. එතකොට මෙතනින් පැලේ හිර වෙලා තියෙන නිසා මේක පහළට එන්නේ නැහැ. ඊට පස්සේ මේක මේ විදිහට එලපුවම මේ පැලේ මේ උඩාතට මෙහෙම විහිදෙනවා. අපිට බලන්න පුළුවන් පුතාලා මේක ගෙදරට කරලා බලන්න. මේක හරි ලස්සනයි. මේත් ඒ වගේ පැලයක්. මේ බඳුන උඩ කට තියෙනවා මේ පැත්තේ. මෙතනින් දාන්නේ අපි හිතමු තක්කාලි පැලයක් දැම්මා කියලා. තක්කාලි පැලේ මුල් ටික උඩට දාන්න ඕන. යට පැත්තේ. බඳුනේ පතුලෙන් උඩට දානවා මුල් ටික. එතකොට මේ හරියක් මුල් ටික ආවට පස්සේ අපි එකට පස් ටිකක් දානවා මේ අතට. පස් ටිකක් දාහම මේ සුදුරෙන් මේක හැලෙන්නේ නැහැ. ඊට මේ පැලේ මේ අතට උඩට මේක වැඩෙනවා. මේක අලුත් ක්‍රමයක් මේ විකල්ප බඳුන් මේවට වඩා මේක වෙනස් ක්‍රමයක්. පුතාලා මේ දෙක කරලා බලන්න ගෙදරදී. හරි ලස්සන පැලයක් මේ පැලේ උඩ අතට වැඩෙන ආකාරය අපිට බලන්න පුළුවන් වෙයි. එනම් පුතේ දැන් භෝග වගාව සඳහා යොදාගත හැකි විකල්ප බඳුන් කිහිපයක්. එතකොට දැන් පුතාලා මේක ඇඳ ඉන්න බෑ රූප ටිකක් හොයලා අලව ගන්න එක පුතාලට කරන්න පුළුවන් දෙයක් නේ. ඒ නිසා මාතෘකාව විතරක් ලියා ගන්න. මෙන්න මේ දෙක නම් ඇඳ ගන්න ඕනේ. යට පැත්තෙන් දාන එක. භෝග වගාව සඳහා යොදාගත විකල්ප බඳුන් කිහිපයක් කියලා බඳුන් වල නම් ටික ලියාගෙන කෙසෙල් පතුරු වලින් මේ වගේ බඳුනක් අපිට හදන්න පුළුවන්. පුතේ කෙසෙල් පතුරු බඳුන කියලා එකක් තියෙනවා. එහෙම වගේ හදාගන්න ගොඩක් ඒවා තියෙන හන්ද පුතාලා කැමති විකල්ප බඳුන් ටිකක් ලියා ගන්න. ඊට අමතරව මෙන්න මේ ටීචර් අලුතෙන් හඳුන්වා දුන්න දෙක තියෙනවනේ. අන්න ඒ දෙක පොඩ්ඩක් ඇඳ ගන්න. පුතාලට පැහැදිලිනේ කිව්ව එක මාතෘකාව ලියා ගන්න. භෝග වගාව සඳහා යොදාගත හැකි විකල්ප බඳුන් කිහිපයක් කියලා මාතෘකාව ලියා ගන්න. මාතෘකාව ලියාගෙන විකල්ප බඳුන් කිහිපයක් පුතාලා රූප ඇඳලා ලියන්න ඕන ගෙදරින්. එතකොට මේ ටීචර් දාපු රූපෙ ටිකම දෙව්වත් කමන්නේ. පුතාලා වෙන ටිකක් හොයලා ලිව්වත් කමක් නැහැ. හැබැයි මෙන්න මේ පැත්තෙන් අලුතෙන් අර මුල උඩට යට අපි යවන්නේ පතුලෙන් බඳුනේ. අන්න ඒ දෙක ඇඳ ගන්න පොඩ්ඩක්. දෙකෙන් එකක් හරි දෙකම හරි ඇඳ ගන්න ඉක්මනට විනාඩි 8ක් විතර දෙනවා ටීචර්. මාතෘකාව ලියා ගන්නකො 8ක් යන්නේ නැහැ විනාඩි 5ක් ඇති. හරි. පටන් ගන්න පුතේ. පන්ති දෙකේම දරුවෝ ඉන්න නිසා මම නම කියන්නේ නැහැ. පුතාලා පටන් ගන්න වැඩේ ඉවර කරගන්න විනාඩි 5ක් විතර කාලයක් ඇතුළත අපිට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඊළඟේ ලියන්න ගොඩක් තියෙනවා. මාතෘකාව ලියා ගන්න භෝග වගාව සඳහා යොදාගත හැකි විකල්ප බඳුන් කිහිපයක්. හරි. දැන් ගොඩක් මේක ඇඳෙන්න පාට කර කර ඉන්න ඕනේ නැහැ පුතේ. දැන් ඔන්න පුතේ පුතාලට පුළුවන් මේ භෝග වගාවන් වලට ආස කරන අය ගොඩක් අය ඉන්නවා. පරිසරයේ පාඩම ගොඩක් කැමති අය ඉන්නවනේ. නේද? ඉතින් ඒ අයට පුළුවන් මේ ගෙවතු වගාව කියලා එකක් හදාගන්න. ගෙවතු වගාවේ තොරතුරු දිනපොතක් අරන් ලියන්න පුළුවන්. ඔන්න මම දැන් අද දවසේ මේ භූමිය සකස් කළා බීජ පැලවෙන්නක් දැම්මා කියලා අපිට දිනපොතක් සකස් කරගන්න පුළුවන් ගෙවතු වගාව කියලා. මොකද ඔය හැමදාම ප්‍රශ්න පත්‍ර උත්තර ලිය ගණන් හදන ඒ අතරේ අර විවිධත්වයක් තියෙනවා ගෙවතු වගාවක් හදාගත්තා. ටීචර් අපේ අක්කයි මමයි අද ගෙවතු වගාවක් හැදුවා. හොඳයි. හොඳයි. ඊට පස්සේ පුළුවන් පොතේ මේ විකල්ප බඳුන් නම් අපි හිතන්නක මේ බඳුන් වගලා වගා කරපුවම ඔකට සාත්තු කරන්න පහසුයි. තනින් තැනට උස්සා තියන්න පහසුයි. සතුන්ගෙන් ආරක්ෂා කරගන්න පහසුයි. ඒ වගේ පහසු වෙනවා මේ ගොඩාක් පහසුකම් තියෙන විකල්ප බඳුන් වල හදාගත්තා. ඉඩ කඩ ඇහිරෙන්නෙත් නැහැ. පිළිවෙලකට අස් කරගන්න ලස්සන. ඔව්. හරි. දැන් බලමු පුතේ අපි දැන් මේ ගෙවතු වගාවේ අපි තෝරාගත් බඳුන් වල වගා කරන ආකාරය, බීජ තෝරා ගන්න ආකාරය, ඊළඟට පසක්
කොයි වගේ පසක්ද තෝරගන්නේ කියන ඔන්න ඔය කරුණු ටික දැන් ඉගෙන ගත්තා. දැන් පුතේ මේ අලුතෙන් හඳුන්වා දීලා තියෙන තව සංකල්පයක් තියෙනවා බලමු මොකක්ද කියලා මේ භෝග වගාවන් හා සම්බන්ධව. දී භාවිත කරන ලබන 3R සංකල්පය. මොකද්ද මේ 3R සංකල්පය කියන්නේ? පුතාලා මේ ගැන අහලත් ඇති. දැන් අපි බලමු දැන් මේ පරිසර හිතකාමී තිරසර සංවර්ධනයට දායක වීමේ බලාපොරොත්තුෙන් තමයි මේ පාසල් ගෙවත්ත 3R සංකල්පය අනුව අපි සකස් කරන්න තීරණය කරලා තියෙන්නේ. හරි ඒ නිසා දැන් අපි මේ ගෙවත්තක 3R සංකල්පය යොදාගන්නේ ඒ පරිසර හිතකාමී සංකල්පයට දායක වෙන්න. පුතාලට මේක තේරෙන්නේ 3R කියන එකෙන් අපි අදහස් කරන්නේ මේ R අකුරු තුනක් 3R කියන්නේ. පළවෙනි R එක reduce. ඒ කියන්නේ මොකද්ද? reduce කියන්නේ නැවත භාවිතය අවම කරන්න. මේක භාවිතය අවම කරන්න. reduce කියන්නේ භාවිතය අවම කරන්න. බලමු අපි එකින් එකට මොනවාද ඒවා කියලා. ඊට reuse. reuse කියන්නේ නැවත භාවිත කිරීම. reuse කියන්නේ නැවත භාවිත කිරීම. ඊට recycle කියන්නේ ප්‍රතිචක්‍රීකරණය. මේ 3R සංකල්පයේ ටීචර් දැම්ම ලියන්න ගන්න එපා. මොකද්ද කියන එක දැන් අපි එකින් එකට රූප බලලා පැහැදිලි කරලා පස්සේ ලියාගමු. ටීචර් ලියන්න ආයෙ දානවා. දැන් පොතට තේරෙනව නේද 3R කියන එක? හරි. බලමු අපි එහෙනම් මොනවාද මේ 3R කියන භාවිතය අවම කරන්න කියන්නේ අපිට මොනවාද කියලා? මෙන්න බලන්න පුතාලා කණ්ඩ කැමති දේවල්ම තමයි භාවිත අවම කරන්න කියන්නේ නේද? reduce කියන්නේ පුතේ ක්ෂණික හා කෙටි ආහාර. ක්ෂණික හා කෙටි ආහාර අවම කර reduce කියන්නේ ක්ෂණික හා කෙටි ආහාර අවම කරමු කියන එක. ඉතින් ඒව අඩු කරන්න නම් අපි ගන්න ඕනේ ගෙවත්තෙන් නිලා ගන්න ආහාර තමයි ගන්න ඕන. ඒ කියන්නේ අපි ඒවා කන්න කැමති වෙන්න ඕන. දැන් මේවට තිබුණ කැමැත්ත ටික ටික අයින් කරන්න වෙනවා. මොකද ඒවා අපට ශරීරයට ගුණදායක නෑ පුතේ. අපි රස කර සුවඳාවට කෑවට නොයේක් ලෙඩ රෝග තමයි අපි ගිලින්නේ දාගෙන. එහෙනම් පුතේ ඔන්න reduce කියන්නේ ක්ෂණික හා කෙටි ආහාර අවම කරන්න කියන එකයි. ඊළඟට reuse. මේ කියන්නේ එක දෙයකට භාවිතා කළ දෙයක්. පුතාලට ලියා ගන්න වෙලාව දෙනවා ඉස්සලා පැහැදිලි කරලා අහගෙන ඉන්නෝනේ මොනවද මේ වචන තුලින් කියන්නේ කියන එක. ඒක අහගෙන පස්සේ ටීචර් ලියා ගන්න දෙනවා. ලියා ගන්න ඕන. හරි. එක දෙයකට භාවිතා කළ දෙයක් තවත් දෙයකට භාවිතා කිරීමට යොමු කිරීමේ වැදගත්කම ඇති කිරීම තමයි මේ reuse කියන එකේ අරමුණ. ඒ කියන්නේ මොකද්ද මේ එක දෙයකට භාවිතා කළ දෙයක් තවත් දෙයකට භාවිත කිරීමට යොමු කිරීම කියන්නේ? පුතාලා දන්නවා ඔය ගෙනන පොලිතින්. දැන් අම්මලාගෙන හාල් කවරෙම හිතන්නකෝ. ඒක තමයි හොඳම උදාහරණය. භාවිතා කළ පොලිතින් බෑග්. ඒ හාල් කවරේ අපි ගන්නවා මොනවා හරි දෙයක් හිටවන්න. ඊළඟට ගේන ඔය කිරි පැකට්ටුවේ තියෙන ඉස්සර කිරි අම්මලා මම දැකලා තියෙන අර ඉටි වගේ තියෙන පොලිතින් බෑග් එක කරන්නේ ඒකට මොනවා හරි පස් පුරවල හිටවනවා. එහෙනම් භාවිත කළ පොලිතින් බෑග් ඔන්න අපිට එක දෙයකට භාවිත කළ දෙයක් තවත් දෙයකට ගත්තා. දැන් ඒක කිරි පිටි දාලා තිබුණෙන් ගත්තා අපි පැලයක් හිටවන්න. හාල් දාලා තිබුණෙන් ගත්තා පැලයක් හිටවන්න. දැන් පැහැදිලිනේ. ඊළඟට අපතේ හරින බට කොටස්. ඔය මම අපි යට කිව්ව වගා බඳුණු විකාල් බඳුන්ට ගන්න බට කොටස් ටයර් කෑලි. අන්න ඒ වගේ ගන්න බලන්න රෙදි ඔතායන බට. දැන් පුතාලා දන්නවා රෙදි ඔතලා කඩවල වල දිගට එන ලොකු බට කෑලි දින. ඒවත් අරන් ගිහිලා සමහරව මේ වගා බිම් වල වැඩවලට ගන්නවා. ඊළඟට භාවිත කළ දැව භාණ්ඩවල කොටස්. ඊළඟට ප්ලාස්ටික් ඇසුරුම් බෝතල් වෙනත් ඇසුරුම් කොටස් ඔය වගේ තියෙනවා මේ ටිකක් නෙමෙයි අපිට සීමා කරන්න බෑ. නමුත් ටිකක් තමයි පුතාලට මම මේ දැම්මේ එක දෙයකට භාවිතා කළ දෙයක් තවත් දෙයකට භාවිතා කිරීම තමයි reuse කියන එකේ අරමුණ. හරි. බලමු අපි ඊළඟට මේ තියෙන්නේ පුතාලට ඒ රූප ටිකක් තියෙනවා බලා ගන්න මේ එක දෙයකට භාවිතා කළ දෙයක් තවත් දෙයකට භාවිතා කළ මේ බෝතල් කෑලි ඔන්න මේ බානක ලස්සන බෝතල් වල වගා කරලා තිනවා මේ බෝතල් බීම දාන්න ගත්ත බෝතල් ඔය හරි ඊළඟට රීසයිකල් කියන්නේ ප්‍රතිචක්‍රීකරණය නැවත සකස් කරනවා මේ ප්‍රතිචක්‍රීකරණය මෙන්න මේ සලකුණ පරිසරයේ තියෙනවා අපිට අර
සලකුණු වලට ලකුණු කරන්න මොකද්ද මේ සලකුණෙන් හඳුන්වන්නේ කියන එක. මේකෙන් කියන්නේ ප්‍රතිචක්‍රීකරණය. නැවත භාවිතයට ගන්න අපි හදා ගන්නවා. දෛනික ජීවිතයේ කියන අපේ එදිනදා ජීවිතයේ අපි භාවිතයෙන් බැහැර කරන දේවල් නැවත භාවිත කළ තත්ත්වයට විදිහට පත් කර ගැනීම තමයි මේ රීසයිකල් කියන්නේ. ප්‍රතිචක්‍රීකරණය කියන්නේ ඒක. දැන් මේක දැන් ওই බෝතල්, යකඩ කෑලි. ඒ ගොඩක් දේවල් තියෙනවා පුතේ මේ ප්ලාස්ටික්. මේ වගේ නැවත භාවිතයට දැන් ওই ප්ලාස්ටික් බේසන් යකඩ මාමල අරන් ගිහලා උණු කරලා ආයෙ ප්ලාස්ටික් බේසන් හදන්න ගන්නවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මේවා හදන කර්මාන්ත ලංකාවේ ගොඩක් තියෙනවා අපි හිතලා. මේක ඉතින් ඇත්තටම අපේ සමාජයට ගොඩාක් වැදගත්, අපටත් වැදගත්. ඒ නිසා මේ රීසයිකල් ප්‍රතිචක්‍රීකරණය කරන දේවල් අපි බලන්න ඕන. අපිත් ඒ වගේ දේවල් කරන්න පුරුදු වෙන්න ඕන. මේ තියෙන්නේ ඔයාලට ගන්න ඒවා. දැන් අපතේ යන ප්ලාස්ටික් බේසන් බහලුම් මගින් වගාවට භාවිත කළ හැකි බඳුන් සකස් කරමු. ඊට වීදුරු කෑලි යොදා වීදුරු සාදනවා. කාඩ්බෝඩ් යොදා විවිධ කාඩ්බෝඩ් පෙට්ටි සාදනවා. ලී කුඩු යොදාගෙන ලෑලි සාදනවා. පරණ යකඩ උණු කරලා යකඩ තැලීමට යොදා ගන්නවා. අන්න එහෙනම් දැන් පුතාලට පැහැදිලි මේ 3R කියන්නේ R කියන්නේ මොකක්ද කියන එක. R කියන අකුරු තුنين හඳුන්වාගත්ත දේවල් reduce, reuse, recycle කියන එක උදාහරණ දැන් පැහැදිලි ඇති. එහෙනම් දැන් ඔන්න මෙන්න මේ ටික ඉස්සරම ලියා ගන්න. වගාවේදී භාවිත කරනු ලබන 3R සංකල්පය පිළිබඳ දැනගනිමු කියලා මේ අකුරුත් එක මේ ටික ලියා ගන්න. ටීචර් විනාඩි 5ක් දෙනවා. ඉවරයි ගාලා කෑ ගහන්නම් එපා. මේක පුතේ මේ y තියෙන්නේ රීසයිකල් කියන පුතාලා දන්නවනේ y. කතා නොකර විනාඩි 5ක් කාලයක් ඇතුළත ඉක්මනින් ලියා ගන්න. මේ පල්ලෙහා පෙන්නපු ටිකත් අපිට ලියා ගන්න දැන් වෙලාව ගන්න ඕන නිසා ඉතලා මේ මාතෘකාව ලියන්න මේ ටික ලියා ගන්න. පැහැදිලි නේද? අක්ෂර ඇහෙනවද? ඇහෙනවා ටීචර්. හරි තිසරු ලියා ගන්න. හරි දරුවනේ අහගන්න චුට්ටක්. දැන් මේ පුතේ මෙන්න මේ පුතාට ඇහෙනවා රේඩියස් කියන මෙන්න මේ S අකුර තමයි දැන් මේ අපට ගුරුවත් පොතේ දීලා තියෙන්නේ. හරිද? මෙතෙන්ට එන්න ඕනේ C අකුර. මෙතෙන්ට එන්න ඕනේ C අකුර. දැන් මම ගුරුවත් පොතේ තියෙන නිසා තමයි අපි දැන් ඒක මම දුන්නේ. පුතාලා මෙතන C අකුර දාගන්නකෝ. R E D U C E කියලා දාගන්න. ගුරුවත් පොතේ මෙහෙම තමයි අපට දීලා තියෙන්නේ. R E D U C E කියලා හදාගන්න. මොකද දැන් reduce කියලා හදාගන්න ස්පෙලිං බැලලා පරිසරයේ තේමාවට අදාළ වචනයක් ආවොත් ඒක වැරදි වෙනවනේ. ඒ නිසා මෙතන C දාගන්න. S මකලනේ ටීචර්. ඔව් S අකුර මකලා C දාගන්න. එතන විතරයි. හා ටීචර්. ඒකේ විතරයි ඈ. reduce කියන එකේ විතරයි. හා ටීචර්. භාවිතය අවම ක්‍රම කියන එකේ මෙතන S අකුර මකලා C දාගන්න. ගුරුවත් පොතේ තමයි මෙහෙම දීලා තියෙන පොතේ. ඒකයි ටීචර් එහෙම දැම්මේ. හරි දැන් මේ තවත් බලපුවම අපි හිතුවා C අකුරම දාමු කියලා. හරි. දැන් බලන්න ඊළඟට දැන් අපි මේක විස්තර කරපු එක පොඩ්ඩක් ලියා ගන්න ඕනේ. මෙතනත් පුතේ S අකුර තියෙන්නේ. පුතාලා රේඩියස් කියලා C දාගන්න. දාගෙන ක්ෂණික හා කෙටි ආහාර අවම කරමු කියන එක ලියා ගන්න. දැන් රේඩියස් කියන්නේ මොකක්ද කියන එක ලියා ගන්න. ක්ෂණික හා කෙටි ආහාර. හැමෝටම ඇහෙන්න තියෙන පුතේ මෙතන S අකුර C කරගන්න. හැමෝටම කීවා S අකුර C කරගන්න. දැන් මෙතන පාඩම කරන ගමන් වෙනස් කරන්න බැරි නිසා පුතාලා එක C කරගන්න. R E D U C E
හරි. ක්ෂණික හා කෙටි ආහාර අවම කරමු. එහෙම ලියාගත්තා නම් ඇති. ගෙවත් වෙන්නේ ලා ගන්න ආහාර ගැනීමට කැමැතිම කියන එක ලියන්න අවශ්‍ය නැහැ. ක්ෂණික හා කෙටි ආහාර අවම කරමු. ඊළඟට බලමු අපි reuse කියන්නේ මොකක්ද කියලා. reuse මේක නම් ලියා ගන්න වෙනවා එක දෙයකට භාවිතා කළ දෙයක් තවත් දෙයකට භාවිතා කිරීමට යොමු කිරීම. ලියාගත්තේ නෑනේ. ඉස්සෙල්ලා එක ඔව් ටීචර්. ක්ෂණික හා කෙටි ආහාර අවම කරමු. මෙතන S අකුර C කර ගන්න කිව්වා. හැමෝටම ඇහෙන්න ඇති. උදිත හරි. ඊළඟ එකට reuse එක දෙයකට භාවිතා කළ දෙයක් තවත් දෙයකට භාවිතා කරන්න යොමු කිරීමේ වැදගත්කම කියලා මේකත් ඉක්මනින් ලියා ගන්න. එක දෙයකට භාවිතා කළ දෙයක් තවත් දෙයකට භාවිතා කිරීමට යොමු කිරීමේ වැදගත්කම ඉක්මනින් මේක ලියා ගන්න. මේ ඔක්කොම ලියන්න ඕන. ටීචර් මේ 1 2 දාලා තියෙන ඒවා ලියා ගන්න ඕනේ නෑ. පුතේ මේ ටික ලියා ගන්න ඕනේ. දැන් පුතාලා දැනගන්න බෑ එක දෙයකට භාවිතා කළ දෙයක් තවත් දෙයකට භාවිතා කිරීම කියන එකට උදාහරණ දෙකක් ලියා ගත්තාම තමයි පුතාලට මේක පැහැදිලි වෙන්නේ. එහෙනම් මේ හයම ලියා ගන්න. හයම හරි පහක් හරි ලියා ගන්නකො ඉක්මනට. හරි පුතේ දැන් ප්ලාස්ටික් ඇසරොම් බෝතල් මේ ඔක්කොම අවශ්‍ය නැහැ පුතාලා 3ක් 4ක් 5ක් විතර ලියා ගත්තා නම් ඇති. දැන් දන්නවනේ එක දෙයකට භාවිතා කළ දෙයක් තවත් දෙයකට භාවිතා කරන ගන්නේ කොයි වගේ දේවල්ද කියන එක.
ඒ නිසා 3ක් විතර වගේ ලියාගත්තා නම් ඇති. අපි යන් ඊළඟ එක රීසයිකල් ප්‍රතිචක්‍රීකරණය. ප්‍රතිචක්‍රීකරණය කියලා ලියාගෙන මේ ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ ටීචර් කියන්න ලියන්න ඕන ටික. ඉංග්‍රීසි වචනේ ප්‍රතිචක්‍රීකරණයයි කියන එක ලියා ගන්නකො. ලියාගෙන මෙන්න මේ උඩ පේන තුන විතරක් ලියා ගන්න. දෛනික ජීවිතයේදී අප භාවිතයෙන් බැහැර කරන දේවල් නැවත භාවිත කළ හැකි තත්ත්වයට පත් කර ගැනීම මෙහි අරමුණයි. ඒ ටික විතරක් ලියා ගන්න. දරුවන්ට ඇහුණා නේද කිව්වදේ? දෛනික ජීවිතයේදී ටීචර් ආයෙත් කියන්නකෝ. අරුෂි දැන් මේ රීසයිකල් ප්‍රතිචක්‍රීකරණය කියන එක ලියාගෙන දෛනික ජීවිතයේදී අප භාවිතයෙන් බැහැර කරන දේවල් නැවත භාවිත කළ හැකි තත්ත්වයට පත් කර ගැනීම මෙහි අරමුණයි කියන ටික විතරක් ලියා ගන්න. මේ පල්ලෙහා ටික අවශ්‍ය නැහැ ලියා ගන්න. පුතාලා මේ රූපයක් ප්‍රතිචක්‍රීකරණය කළ හැක කියන රූපයක් හොයලා අලව ගන්න ඕනේ ඊට පස්සේ. හිතෙන්ට. දෛනික ජීවිතයේදී අප භාවිතයෙන් බැහැර කරන දේවල් නැවත භාවිත කළ හැකි තත්ත්වයට පත් කර ගැනීම මෙහි අරමුණයි. දෛනික ජීවිතයේදී අප භාවිතයෙන් බැහැර කරන දේවල් නැවත භාවිත කළ හැකි තත්ත්වයට පත් කර ගැනීම මෙහි අරමුණයි. දෛනික ජීවිතයේදී අප භාවිතයෙන් බැහැර කරන දේවල් නැවත භාවිත කළ හැකි තත්ත්වයට පත් කර ගැනීම මෙහි අරමුණයි. මේ ටික විතරයි ලියන්න කීවේ. හරි. දැන් බලමු අපි ඒවට උදාහරණ දෙකක් ලියා ගන්න ඕන ඊළඟට. මේ තියෙන ඒවට උදාහරණ. අපතේ යන ප්ලාස්ටික් බේසම් බහලුම් මගින් වගාවට භාවිතා කළ හැකි බඳුන් සකස් කිරීම, වීදුරු කෑලි යොදා වීදුරු සෑදීම, කාඩ්බෝඩ් යොදා විවිධ කාඩ්බෝඩ් පෙට්ටි ආදී සෑදීම, ලී කුඩු යොදාගෙන ලෑලි සෑදීම, පරණ යකඩ උණු කර යකඩ සෑදීමට යොදා ගැනීම. මේ වගේ පුතාලා කැමැති 3ක් ලියා ගන්න. පහම අවශ්‍ය නැහැ. කැමැති 3ක් ලියා ගන්න. නවීන්ට ඇහුණා නේද? පහසී නවීන්. ඔව් ටීචර්. හරි කැමැති 3ක් ලියා ගන්න පුතේ. ටීචර් වෙලාව අරගෙන වෙලාව දීලා ආයෙ මම කතා කරනවා. දැන් කතා කරනවා මේවෙන් කැමැති 3ක් ලියා ගන්න. හරි දරුවනේ උදාහරණ 3ක් විතරයි ලියා ගන්න කිව්වේ. උදාහරණ 3 ලියා ගන්න නැති. ඉමායා ඉවරයි නේද? ඉමායා හරි. ඔව් ටීචර්. හරි බලමු පුතේ දැන් අපි ඔය වගාවන් කරන ආකාර තමයි කතා කරේ. දැන් ගෙවතු වගාවේ මේ ආකාරයට අපිට යෙදුනහම අපිට වගාව කරගෙන යනකොට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විකල්ප බඳුන් හෝ වේවා මේ මොන ආකාරයෙන් ගෙවතු වගාව කරන්න ගියත් පොඩි පොඩි ප්‍රශ්න එන අවස්ථා තියෙනවා. දැන් අපි බලමු ඒවයෙන් තමයි අපිට එකක් තමයි මේ කෘමි වදුරු හැදෙන එක. රෝග වගාවන් වලට. අපි ඒවා දැන් කෙටියෙන් ඉක්මනින් කතා කරන් යන්න ඕන හන්ද බලමු ඊළඟට කෘමි සතුන් මේ භෝග වලට කරන හානි මොනවද කියලා. ඊට පස්සේ කෘමි සතුන් භෝග වලට හානි කරන කොටස් මොනවටද මොන් හානි කරන්නේ? අපි ඒවා දැනගෙන ඉන්න ඕනේනේ. ලපටි පත්‍ර වලට හානි කරනවා. ලපටි අංකුර කා දමනවා. මල් වලට හානි කරනවා. ගෙඩි අල සහ කරල් කා දානවා. ඊළඟට පැරෑටි විවිධ මුල් කා දානවා. යොෂ උරා බොනවා. සාක කඳට හානි කරනවා. ඊට ගොබය පොල් වල එහෙම ගොබය විනාශ කරනවා.
ඉතින් පුතේ අපි මේ වෙනොත් ටිකක් ලියා ගන්න ඕනේ කෘමි සතුන් භෝග වලට හානි කරන කොටස්. කෘමි සතුන් භෝග වලට හානි කරන කොටස්. පුතාලා මේවා දැකලා ඇති අපි මේවා කෙටියෙන් ඉක්මනට ලියා ගමු ටිකක් නේ. හරි. යුෂෝරා වීපුවම ගහ වැටෙනවා. මේ ගොයම් වගා වේග තියෙනවා දකින්න ලැබෙනවා. ගෙඩි අල සහ කරල් කාදවණය පුතාලා දැකලා තියෙනවා. ඉතින් මේ දැකපු දේවල්මයි තියෙන්නේ නිසා පොතේ පොඩ්ඩක් ලියාගමු අපි කෘමි සතුන් භෝග වලට හානි කරන කොටස්. භෝග වල කොයි කොටස් වලටද හානි කරන්නේ කියන එක. කෘමි සතුන් භෝග වලට හානි කරන කොටස්. හරි දරුවනේ. දැන් මේක ටිකක් ලියා ගන්න කිව්වා. ඒ වගේමයි තව තියෙනවා දැන් මේ කෘමි සතුන් හානි කරන කොටස්නේ. ඊට අමතරව තවත් ඉන්නවා. දැන් ලොකු සත්තු හානි කරන අල වර්ග ඌරන් මීයන් කනවා. ඊළඟට ගොයම් පැල සහ වෙනත් දානවල පුරුක් පණුවන් පැලමැක්කන් පැලමැස්සන් කූඩිත්තන් එනවා. ගස්තාපු ජම්බු බට්ටු වම්බටු තක්කාලි වලට පිටි මකුණන් එනවා. ඒක මම එදා පුතාලට දුන්නත් එක්ක මේක ලියා ගන්න. මේවා ටික පුතාලා වෙනම පස්සේ ලියන්න පුළුවන් නේද? දන්නවනේ දැන් අල වර්ග සඳහා ඌරන් මීයන් ගොයම් වගාවට පුරුක් පණුවන් පැලමැස්සන් කූඩිත්තන් එම ලියාගමු කෙටියෙන්නේ. ලියා ගන්නකො අල වර්ග සඳහා ඌරන් මීයන් අල වර්ග සඳහා ඌරන් මීයන්. ඊට ගොයම් පැල ගොයන් නෙමෙයි ගොයම් අල්ම යන ගොයම් පැල සහ වෙනත් ධාන්‍ය වගාවන් සඳහා පැල මැක්කන් කියලා කියන්නේ පැල මැස්සන් කියලා තියෙන මැක්කන්. මේක ලියා ගන්නවද? මෙතන පුතේ ලියා ගන්න කී අල වර්ග සඳහා ඌරන් මීයන් විතරයි. මේ කැලල අවශ්‍ය නැහැ. කෙටියෙන් ලියාගමු අපි. ගොයම් පැල සහ වෙනත් ධාන්‍ය වගාවන් සඳහා පුරුක් පණුවන් පැලමැක්කන් මැස්සන් කියලා තියෙන්නේ. පැලමැක්කන් කිව්වත් කමන්නේ. කූඩිත්තන් පැලමැක්කන් පැලමැස්සන් කූඩිත්තන් ඊට ගස්ලාපු ජම්බු වම්බටු තක්කාලි බණ්ඩක්කා වගාවන් වලට පිටි මකුණ. ඒ තුන කෙටියෙන් එහෙම ලියා ගන්න. අල වර්ග සඳහා ඌරන් මීයන්, ගොයම් පැල සහ වෙනත් ධාන්‍ය වගාවන් සඳහා පුරුක් පණුවන් පැලමැක්කන් කූඩිත්තන් මේ හානි කරන බවද කියන කැලිය අවශ්‍ය නැහැ. ඊළඟට ගස්ලාපු ජම්බු වම්බටු තක්කාලි බණ්ඩක්කා සඳහා පිටි මකුණන්. එච්චරයි. අය පාරක් කියනවා දරුවනේ අල වර්ග සඳහා ඌරන් මීයන් ගොයන් පැල සහ වෙනත් ධාන්‍ය වගාවන් සඳහා පුරුක් පණුවන් පැලමැක්කන් කෝඩිත්තන් ගස්ලාපු ජම්බු වම්බටු තක්කාලි බණ්ඩක්කා ආදී සඳහා පිටි මකුණ. එච්චරයි.
හරි. දැන් පුතාලා දන්නවා දැන් භෝග වගාවන්ට හානි කරන කොටස් දැනගත්තා. ඊළඟට හානි කරන අනිත් අවස්ථාවන් දැනගත්තා. ඊළඟට අපි එදා වෙන් කරා වගාවන් වලට හිතකර සත්තු අහිතකර සත්තු ඉන්නවා කියලා පුතාලට මතක ඇති ඉස්සෙල්ලා කොටසේ එක ඇතුළත් කරලා තියෙනවා. දැන් මේක අපහු බලා ගන්න භෝග වගාවට හිතකර අහිතකර සතුන්. ඒ යටතේ පුතේ අපි එදා ගැඩවිලා බකමෝනා සමනලයා මීමැස්සා බඹරා භෝග වගාවට හිතකර සත්තු අහිතකර සත්තු කුරුමිනියා පොරොක්කනවා කීඩෑවා ගොළු බෙල්ලා අලඹුවා පැලවැක්කා පිටිමොකන මෙන්න මේ කටුස්සා එදා ටීචර් දුන්නා පුතාලට මේ හිතකර සත්තු කොටට හරිද මේකාගෙන් හිතකර වගේම අහිතකර දෙකම සිද්ධ වෙනවා හිතකරයි අහිතකරයි දෙකම සිද්ධ වෙනවා වැඩි කොටසක් ඉතින් මේ දැන් උපත්‍ර කෑලි කනවා මල් කෑලි කනවා ඒ නිසා ඒක අහිතකර සත්‍යයෙන් තමයි වැටලා තියෙන්නේ ඒකයි මේ ගුරුවක් පොතේ මේ අහිතකර පැත්තට දීලා තියෙන්නේ ගුරුවක් පොතේ තියෙන නිසා පුතාලා අපි ඒක ඒ අහිතකර තත්ත්වෙම ලියාගමු. එදා කටුස්සා අපි දුන්නා හිතකර කොටට ඒ හිතකර අහිතකර දෙකම සිද්ධ වෙන්න නිසා ටීචර් අපි ඕව ලිව්වා නේද? ඔව් ඒක ලිව්වා. ඒක තමයි දැන් මතක් කරේ. දැන් මේ කටුස්සා කියන සතා අහිතකර සත්තු කොටට ලියා ගන්න කියලා මතක් කරේ. හරි? දැන් මේක එදා ලිව්වා. ඒ අපි එදා බලාපු වගාවට අදාළවනේ මේක දැන් අද ලියන්න අවශ්‍ය නැහැ. මම ලියන්න කිව්වේ නෑ මේක. හිතකර අහිතකර සතුන් වලට ලියනකොට මේ කටුස්සාගේ විස්තරය දැනගන්නයි ආපහු මතක් කරේ ඈ. හරි. ඊළඟට පුතේ අතීතයේදී මේ ගෙවතු වගාව දැන් මේ සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න යොදාගත්ත ක්‍රම කිහිපයක්. අපි ඒකත් එදා කොටසක් ලිව්වා. උතරට මතක ඇති එදා කොටසක් ලිව්වා අතීතයේදී ගෙවතු වගාවේ ආරක්ෂාව සඳහා යොදාගත් ක්‍රම කිහිපයක්. මොනවාද? වගාවන් සඳහා අලු යෙදීම. එතනත් මෙන්න මේ දිය හොල්මන ගැන පුතාලා කිව්වා මතකනේ දිය හොල්මන යෙදීම, පඹයන් සිටවීම, ටකය ගැසීම, කොහොම ඇට දියර භාවිතා කිරීම. ඔන්නෝවා ඊළඟ කුරුණ නෙළමිසඳ බබර පෙත්තක් යොදා ගන්නවා. දඬු වැටක් භාවිතා කරනවා. පිට වැට කැපීම කියලා මේ පිට සිත් ඇතුළ කැපීම කියලා ඒ වගේ ක්‍රියාකාරකමක් ඔය හේන් වගාවල කරනවා. දුම් ගැසීම දාස්පතිය වගා කිරීම කොහොමද ලෙසීම දැන් මේ මාතෘකාව එදා පුතාලා ලිව්වනේ අතීතයේ ගෙවතු වගාවේ ආරක්ෂා සඳහා යොදාගත හැකි ක්‍රම කීපයක් කියලා එදා ලිව්වා දැන් අද මේකෙන් ඒකට ඇතුළත් කරගන්න දේවල් තියෙනවද බලන්නයි මම මේ කතා කරේ එදා ලිව්ව දෙයට ඇතුළත් කරගන්න දෙයක් තියෙනවා නම් මේකෙන් බලලා ඇතුළත් කරගන්න කොහොම තෙල් ඉසීම කොහොම යට දියර භාවිත කිරීම දැන්ද ටීචර් දැන් මෙහෙමයි දැන් පුතාලා ලිව්ව දේ එදා එකේ තියෙනවනේ ඒ නිසා මේක ඉතින් දැන් ඇහුම්කන් දුන්න නිසා මං හිතනවා ඕනේ නැති වෙයි කියලා කාට හරි ලියා ගන්න අවශ්‍යතාවයක් තියෙනවද කෙනෙකුට හරි මේවා ලියව නේද පුතාලා එදා ඔව් ටීචර් එහෙනම් ඔව් ඊළඟ එකට යමු පුතේ හරි අවශ්‍ය කෙනෙක් තිබුණොත් මෙහෙම කරමු අපි දැන් රෙකෝඩින් එක දාපු දවසක ලියා ගන්න පුළුවන් නේ ඕන කෙනෙක් හිටියොත් හරි එහෙනම් ඔන්න වගාවට උපකාර කරන සතුන් හා ඔවුන්ගෙන් සිදුවන සේවාව මේක අපේ දා ලිව්වේ නෑනේ සමනලයා ආයකත් එදා කතා කරා පරාගණයට උදව් කිරීම ඇටි කුකුලා ගොළු බෙල්ලන් විනාශ කිරීම ගැඩවිලා පසසාරවත් කිරීම කටුස්සා ගෙම්බන් බෝගන් වලට හානි කරන සතුන් කුමින් අල්ලා ගැනීම මේකත් එදා කතා කරා හරි එහෙනම් පුතේ අපි මේකත් ලියන්න අවශ්‍ය නැහැ පුතාලා එදා කතා කරා එදා ලිව්ව නේද පුතේ මේක නවි ටීචර් ඔව් ටීචර් හරි දැන් හරි මතක් කරගමු හරි මෙන්න මේක දැන් ඊළඟට බලන්න ගොවියාට මේ ප්‍රයෝජනතර සතුන් ගෙන්වා ගන්න ක්‍රම දැන් ගොවියාට ප්‍රයෝජනතර සතුන් අපි කොහොමද ගෙවත්තට ගෙන්න ගන්නේ එන්න ඒක එදා කතා කරේ නැහැ අපි ගෙවත්තේ මීමැසි පෙට්ටියක් සෑදුවොත් අනිවාර්යයෙන් මීමැස්සෝ ගෙවත්තට එනවා එතකොට මීමැස්ස අපට පරාගණයට උදව් වෙන හන්දා මීමැස්ස අපට ප්‍රයෝජනවත් සතෙක් එතකොට ගෙවත්තේ මීමැසි පෙට්ටියක් සෑදීමෙන් මීමැස්සන් ගෙන්වා ගන්න අපට පුළුවන් ඊට දහස්පතිය වෙලේ සුවඳ හැමෙන මල් වැව්පුවාමත් සමනලු වෙන සතුන් එනවා එතකොට පරාගණයට අපට උදව් කරගන්න පුළුවන් මෙතන සුවඳ කියන සංඥක දෙපුතේ
දැන් කුමීන් ආහාරයට ගන්න ලේඩි බර්ඩ් ආදී කුමීන්ට හිරිහැර නොකිරීම. ඇටි කුකුලන් වැනි සතුන්ට වතුර හා කෑම තැබීම. මෙන්න මේක ලියා ගන්න පුතේ. ගොවියාට ප්‍රයෝජනවත් වන සතුන් ගෙන්වා ගන්නා ක්‍රම. ඔය හතර ලියා ගන්න. ඔක ලිව්වේ නැහැ. ගොවියාට ප්‍රයෝජනවත් වන සතුන් ගෙන්වා ගන්නා ක්‍රම. ටීචර් මේක ලියා ගන්න කිව්වද? ඔව් පුතේ ඔක ලියා ගන්න ඕන. ගොවියාට ප්‍රයෝජනවත් වන සතුන් ගෙන්වා ගන්නා ක්‍රම. ඉක්මනින් ලියා ගන්න. ගොවියාට ප්‍රයෝජනවත් වන සතුන් ගෙන්වා ගන්නා ක්‍රම. එක ගෙවත්තේ මීමැසි පෙට්ටියක් සෑදීම. දහස් පෙටියා වැනි සුවඳ හමන මල් වැවීම. ගෙවත්තේ මීමැසි පෙට්ටියක් සෑදීම. දහස් පෙටියා වැනි සුවඳ හමන මල් වැවීම. කුමීන් ආහාරයට ගන්නා ලේඩි බර්ඩ් ආදී සතුන්ට හිරිහැර නොකිරීම. ඇටි කුකුලන් වැනි සතුන්ට වතුර හා කෑම තැබීම. හරි. දැන් පුතේ දැන් පුතාලට ඇති වෙලාව ඒක ලියා ගන්න. දැන් අපි මේ ගෙවතු වගාවේ සතුන් ගෙන්වා ගන්න ආකාරය හිත කර සතුන් ඔය වගේ දේවල් ගොඩක් ඒවා කතා කරා. එදත් කතා කරා දරුවනේ කාබනික පොහොරේම හදා ගන්න ආකාරය ගැන. දැන් මම මේ අද ඊළඟට කතා කරන්න හදන්නේ දැන් මේ කුමීන් එනවා කියලා මේවා තියෙනවා කියලා හානිකර සතුන් එනවා කියලා අපි රසායනික කුසි රසායන ද්‍රව්‍ය භාවිත කරන්න පුරුදු රචනා ගොඩක් අය දැන් ගෙවතු වගාවට. ඉතින් මේ කුසි රසායන ද්‍රව්‍ය යොදන එක වළක්වා ගන්න තමයි ගොඩක් අය හේන් වගාවේ දැන් ගෙවතු වගාවේ ගොඩක් අය කාබනික පොර භාවිත කරනවා. නමුත් මේ කුමීන් වැඩිපුර આવොත් කුසි රසායන ද්‍රව්‍ය භාවිත කරන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් දැන් මේ තවත් සමහර වෙළඳ ව්‍යාපාරිකව පළතුරු ඉදව ගන්නත් කුසි රසායන ද්‍රව්‍ය භාවිත කරනවානේ. ඉතින් මේ කුසි රසායන ද්‍රව්‍ය වැඩිපුර භාවිත කරන්න ගියපුවාම අපිට එක එක හානි සිද්ධ වෙනවා. අපි බලමු මේවා නිසා මොකක්ද අපිට ඊළඟට සිද්ධ වෙන්නේ කියලා. කුසි රසායන ද්‍රව්‍ය යෙදීම නිසා පරිසරයට වෙන හානි වැඩිපුර භාවිත කරන ගතොත් සිද්ධ වෙන දේවල්. අවට වාතය දූෂණය වෙනවා. පුතාලා මේක අත්විඳින්න ලැබිලා නැතු ඇති. අපි පොඩි කාලේ හැම පොතේ ඔය ගොයන් වගාවට තෙල් ගහනකොට එහා වෙලේ ඈත තෙල් ගහනවා නම් මේ අපිට ඒ සුවඳ දැනෙනවා. ඒ ගඳ එනවා ඈතට. ඒ කියන්නේ වාතය පුරා ඉක්මනින් මේ ඒ විෂ ගමන් කරනවා. එතකොට ඒක තවත් කෙනෙකුට හානි කරයි. ඒ නිසා දැන් කෘෂි රසායන ද්‍රව්‍ය යොදනකොට මේ අපට වාතය දූෂණය වෙනවා. අපි හුස්ම ගන්න පිරිසුදු වාතය නෙමෙයි අපට ලැබෙන්නේ. ඊළඟට ජලය දූෂණය වෙනවා.
ජලය දූෂණය වෙනවා කියන්නේ පුතේ දැන් ඒව වතුරට එකතු වුනහම එකක් අනික සමහර අය මේ තෙල් ගහලා මේ ටැංකි ගිහිල්ලා හොදනවා අර ගලා යන ඇලදොලවල් වලට. ඉතින් අන්න එතනින් ජලය දූෂණය වෙනවා. ඔය පරණ ඉස්සර හතරේ පොතේ එහෙම තිබුණා මතක ඇති මේ විෂ එකතු වෙලා ඒ ජලයේ හිටපු මාළු සේරම මැරිලා. ඒ වගේ මේ ජලය දූෂණය වීමක් සිද්ධ වෙනවා මේ කෘෂි රසායන ද්‍රව්‍ය යොදපුවම පෝර කවර හොදනවා වගේ ගිහිල්ලා වතුරට ඔය වගේ දේවල් කරනවා. දැන් රසායනික ද්‍රව්‍ය භෝග තුළට කා වැදීම නිසා ඒවා පරිභෝජනය කරපුවාම අපේ ශරීරයට විෂ ඇතුල් වෙනවා. හරි? ඒකත් පුතාලා දන්නවා. ඉතින් මම ඒකයි කිව්වේ අර දැන් පළතුරු වල ඉස්සර ගොඩක් අයට ඇපල් එහෙම කන්න එපා කියලා තිබුණේ. ඒ ඇපල් ඇතුළට රසායනික ද්‍රව්‍ය එකතු කරලා තියෙනවා. ඊළඟට කෙසෙල් වලට කාබයිඩ් ගහලා තියෙනවා. අන්න ඒ වගේ මේ රසායනික ද්‍රව්‍ය දාපුවාම අපේ ශරීර වලට විෂ එනවා. විෂ එකතු වෙනවා. ඒකෙන් ලෙඩ රෝග හැදෙනවා. ඊළඟට හිතකර සතුන් පරිසරයට හිතකර සත්තු විනාශ වෙලා යනවා මේ කෘෂි රසායන ද්‍රව්‍ය යොදපුවාම. ඉතින් පොතේ ලියාගමු අපි කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීම නිසා පරිසරයට වන හානි. පුතාලා ප්‍රශ්නයක් විදිහට ලියා ගන්න මේ ටික වෙලාව ගන්න හන්දා මේ ටික විතර ලියා ගන්නකෝ. කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීම නිසා පරිසරයට වන හානි. කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීම නිසා පරිසරයට වන හානි. හරි දැන් පුතාලා ඉවර ඇති ලියාගෙන කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීම නිසා පරිසරයට වන හානි. අවට වාතය දූෂණය වීම, ජලය දූෂණය වීම, රසායනික ද්‍රව්‍ය භෝග තුළට කාව නෑ ටීචර් තාම අවට වාතය දූෂණය වීම, ජලය දූෂණය වීම, රසායනික ද්‍රව්‍ය භෝග තුලට ඉවරයි කාවැදීම නිසා ඉවරයි ටීචර් ඒවා පරිභෝජනයෙන් විස ශරීරගත වීම, හිතකර සතුන් විනාශ වීම. හරි. දැන් මේ කෘමිනාශක යෙදීමෙන් අපිට මේ වගේ අහිතකර දේවල් සිද්ධ වෙනවනේ. ඉතින් අපි මේවා වළක්ව ගන්න අපිට කරන්න ඕනේ කෘමිනාශක භාවිතය අවම කරන එක. ඒතර කෘමිනාශක යෙදීම වෙනුවට කෘමීන් අවම කරගන්න යොදාගත හැකි වෙනත් ක්‍රම තියෙනවා. මොනවාද? කෘමි විතර සොයා ඉවත් කරනවා. කෘමීන් අල්ලා ඉවත් කරනවා. මේවා ලියන්න අවශ්‍ය නැහැ පුතාලා මේක දැනගන්න. දැන් කෘමිනාශක යෙදීම වෙනුවට අපිට කරන්න පුළුවන් දේවල්. කෘමි විතර සොයා ඉවත් කරන්න පුළුවන්. කෘමීන් අල්ලා ඉවත් කරන්න පුළුවන්. කෘමි හානි ඇති භෝගයේ කොටස් කපා ඉවත් කරන්න පුළුවන්. දැන් ඊළඟට කෘමීන් බෝ වීමට වල් පැලෑටි උපකාරී වන නිසා ඒවා ගලවා දමන්න පුළුවන්. ඊළඟට භෝගවලට නිසි පරිදි ජලය පොහොර හිරුවිලි ලැබීමට සැලසීම. මෙන්න මේ ක්‍රියාකාරකම් ටික නිකන් අහලා මතක තියාගන්න ලියන්න අවශ්‍ය නැහැ. කෘමිනාශක යෙදීම වෙනුවට අපිට කෘමීන් අවම කරගන්න මේ දේවල් කරන්න පුළුවන් පුතේ. මේ බොහෝ දේවල් අපි කෘමිනාශක භාවිතය අවම කරන්න ඕන හන්ද අපිට පුළුවන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටික කරගත්තාම ලේසි. කෘමි මිත්‍ර ඉවත් කරන්න ඕනේ, කෘමීන් අල්ලා ඉවත් කරන්න ඕනේ, කෘමි හානි ඇති භෝගයේ කොටස් කපා ඉවත් කරන්න ඕනේ, කෘමීන් බෝවින වල් පැලෑටි ගොඩක් උපකාරී වෙන ඉති වල් පැලී ගලවන්න ඕනේ, භෝගවල නිසි පරිදි ජලය පොහොර හිරුවිලි ලැබෙන්න සලස්වන්න. එතකොට මේ කෘමි හානිය අපට අවම කරගන්න පුළුවන්. මේක ලියන්න අවශ්‍ය නැහැ. හරි. දැන් ඔන්න පුතාලට වැඩක් තියෙනවා. හරි? මෙන්න මේක දැන් අපි ඔය ඉගෙන ගත්ත කොටස් ඇසුරින් මේ වගුව ගෙදරින් පුරවන්න පුතාලා කැමැති භෝග ටිකක් තෝරගෙන වැළඳී ඇති රෝගය යෙදිය හැකි පිළියම්.
තම පරිසරයේ ඇසුරින් භෝග වලට වැළඳෙන රෝග සොයා බලා පහත වගුව සම්පූර්ණ කරන්න. දැන් පුතාට මෙන්න මේ පැවරුම ලියා ගන්න. මේකට gederin පිළිතුරු ලියන්න. රෝග වර්ග 4-5ක් විතර ඇති. ඊට පස්සේ වැළඳී ඇති රෝගය යෙදිය හැකි පිළියම්. හරි. දැන් ඔන්න පුතාලට මේ ප්‍රශ්නේ ලියාගෙන වගුව ගහගන්න ඉක්මනින් විනාඩි 3ක් විතර කාලයක් ඇති ඒක කරගන්න. තව වැඩ තියෙනවා. වුණා නේද? හරි. අන්න ඔකට කල් ලියන්න පුළුවන් භෝගය වැළඳී ඇති රෝගය යෙදිය හැකි පිළියම්. අපි ගස් ලැබු භෝගය ගත්තොත් ගස් ලැබු කියලා භෝගය ලියනවා. වැළඳී ඇති රෝගය පිටිමකුණන් යෙදිය හැකි පිළියමක් මොකද්ද? අලු දිය රෙසීම, සබන් දිය රෙසීම අන්න ඒවා එක ලියා ගන්න පුළුවන්. ඉවර කෙනාට කෑ ගහන්න අවශ්‍ය නැහැ. හරි. දැන් බලමු. දැන් මේකට ගෙදරින් පුතාලා පිළිතුරු ලියන්න. ඊළඟට වගා කටයුතුවල දැන් පුතාලා අහගන්න. දැන් මේවා ලියන්න අවශ්‍ය නැහැ. අහගන්න. මේ වගා කටයුතුවලදී අපි ගන්න අස්වැන්න නාස්ති වෙන ආකාර තියෙනවා. දැන් මේ වගා බිම් වල අස්වැන්න නාස්ති වෙනවා. ඒ කොහොමද කියලා. එකක් තමයි පුතේ මේ විවිධ රෝග වැළඳීමෙන් අපි ඔච්චරලා කතා කරේ එක රෝග ගැන. ඒ විවිධ රෝග වැළඳීමෙන් අස්වැන්න නාස්ති වෙනවා. ඔව්. මේ අරකේ යෙදිය හැකි පිළියම් නේද? යෙදිය හැකි පිළියම්. යෙදිය හැකි පිළියම්. ඔන්න බලා ගන්න. Thank you teacher. හරි. හරි. ඔන්න දැන් බලන්න වගා කටයුතුවලදී දැන් අපිට අතර දෙනා ලියලා දැන් පොඩ්ඩක් අහගන්න ඈ. වගා කටයුතුවලදී අස්වැන්න නාස්ති වෙන්නේ කොහොමද කියලා. වගා භෝග අපි ගන්න අස්වැන්න නාස්ති වෙන ආකාර විවිධ රෝග වැළඳීමෙන් දැන් ඔය කතා කරේ රෝග ගැන තමයි. මේ රෝග වැළඳුනහමත් අනේ ඉතින් අර ගන්න වී ටික පවා ගන්න නැතුව ගිහිල්ලා ඒවා අහක දාන්න වෙනවා. ඊට අධික වැසි වලට හසු වීමෙන් ඔය ඒත් එහෙම හොඳට වී වගා කරලා එනකොට තද සුළඟට වී ටික පෙරුණාම වී ටික සවුත් වෙනවා. වැස්සක් වැස්සාම වී ටික සවුත් වෙනවා. වී තල වගේ භෝග එහෙම සවුත් වෙනවා. ඊළඟ නියගයට හසු වීමෙන් එළවලු වර්ග ගොඩක් භෝග විනාශ වෙනවා. වතුර හිග වුණාම එළවලු අනේ ගොවියෝ කෑ ගහනවා නෝ ටීවී එකේ එහෙම දැකලා ඇති පුතාලා. ඊළඟ නියගයට හසු වීමෙන් සතුන්ගෙන් පැමිණෙන හානි වලින් මේ කෙසෙල් ගොයම් අල බතලම ඔය පහුගිය කාලේ ඔය හේන් වගා කරන ගොවියෝ කෑ ගැහුවා අලි ඇවිල්ලා අලි වැටවල් නැහැ කියලා අලි ඇවිල්ලා අර වට්ටක්ක එහෙම කාලා දාලා තිනවා පුතාලා දකින්න ඇති කෑ ගහනවා ගොවියෝ වන සතුන්ගෙන් සිද්ධ වෙන හානි මේ කෙසෙල් ගස් කඩලා දාලා තිබුණා ඉතින් පුතේ මේ ගොයම් වගාව අල බතලවල ඌරෝ එනවා එවුන් ඇවිල්ලා විනාශ කරනවා දැන් නියමිත කාලට අසන නෙලා ගැනීමට නොහැකි වීමෙන් දැන් මේ රමුටන් කෙසෙල් peer වගේ ඒවා ඒ නියමිත කාලවලට අසන නෙලා ගැනීම බැරි වුණාම පුතේ මේ අසන නාස්ති වෙලා යනවා සත්තු කාලා දාලා යනවා ඒ වුමනා කාලේ නෙලා ගන්න බැරි වුණොත් ඊළඟට නෙලාගත් අසන නියමිත පරිදි ගබඩා කිරීමට නොහැකි වීමෙන් ඒ කියන්නේ එළවලු වී කෙසෙල් ඒ වගේ අපි හරියට ගබඩා කරගත්තේ නැත්නම් මේ එළවලු විනාශ වෙලා යනවා උදාර දන්නවනේ ඒවා ගබඩා කරලා අපි තියාගන්න විදිය සමහරු සීතකරණේ දාලා පිළිවෙලකට තියනවා වී වගේ දේවල් හොඳට වේලලා ගෝණි වලට දා ගන්නවා. ඉතින් වී හොඳට වේලලා ගොඩ ගහුවේ නැත්තම් වී ටික පුස්සල්නවා. සත්තු කනවා, මුල්ලු ගහනවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඊළඟට කෙසෙලුත් එහෙමයි. නෙලාගත් අස්වැන්න නියපත පරිදි ගබඩා කර ගැනීමට නොහැකි වුණොත් මේ අස්වැන්න නාස්ති වෙනවා. ඊට අමතරව තවත් ක්‍රම ඇති මේ වෙනත් කියලා දාලා තියෙන්නේ ඒකට. තවත් ක්‍රම තියෙනවා මේ අපි දකින කොටසක් විතරයි. මේ අස්වැන්න නාස්ති වෙන තවත් ආකාර ගොඩක් දේවල් තියෙනවා. ගම් වතුර ගලපුවාම අධික වැසියට අසුමින් එන ගම් වතුර ගලපුවාම. හරි. එහෙනම් පුතේ ඔන්න අස්වැන්න නාස්ති වෙන ආකාර විවිධ රෝග වැළඳීමෙන්, අධික වැසි වලට හසු වීමෙන්, නියඟයට හසු වීමෙන්, සතුන්ගෙන් පැමිණ හානි වලින්, නියමිත කාලට අස්වැන්න නෙලා ගැනීමට නොහැකි වීමෙන්, නෙලාගත් අස්වැන්න නියමිත පරිදි ගබඩා කර ගැනීමට නොහැකි වීමෙන් ඔය වගේ කරුණු නිසා මේ ආස්වැන්න නාස්ති වෙනවා. ඉතින් අපි මේ නාස්ති වෙන්නේ නැතුව දැන් නාස්ති වෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න ඕනේ. අපි මුදල් වියදම් කරලා මහන්සි වෙලා බලන් ඉඳලා මේවා අසරණ නාස්ති වෙනම ගොවියන්ට හරි දුකයි. සමහර ගොවියෝ ජීවිත නැති කරගන්නවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ මොඩට කරන්නත් හොඳ නෑනේ අසරණ නැති උනායි කියලා නේද? හරි. අපි ඉතින් බලමු දැන් මේවා අසරණ නැති වෙන්න ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා.
අස්වැන්න ආරක්ෂා කර ගැනීම සඳහා කළ හැකි දේවල් අපිට තියෙනවා. මොන පුතේ තියෙනවා අපිට අර අපිට හානි වෙන්න යනවා නම් ඒව නැති වෙන්න යනවා නම් අපිව සුරක්ෂා කරගන්න ක්‍රම ඉගෙනගෙන තියෙනවා. નિયમિત කාලයට අසන්න නෙලා ගන්න ඕනේ. දැන් ඔන්න ඒ අර සත්තුන්ට හානි නොවන රඹුටන් ගස්වල එහෙම තියෙන්නේ අපි කිව්වේ රඹුටන් නාස්ති වෙනවා කියලා. ඒ වගේ කාලයට අපි નિયમિત වෙලාවට අසන්න නෙලා ගත්තාම ඒව නාස්ති වෙන්නේ නැහැ. ඉතින් නෙලාගත් අසන ආරක්ෂිතව ගබඩා කරගන්න ඕනේ. අපි ඒවා හුරු කරගන්න. දැන් අපි මේ කොරෝනාවට ආරක්ෂා වෙන්න හැදිලා තියෙන්නේ. ගෙදර ඉඳන් ඒ වැඩ කරගන්න. ඒ වගේ අපි නෙලාගත් අසන ආරක්ෂා කරන මොනවා හරි ක්‍රමයක් අපි හදා ගන්න ඕන. අපිට මේවට හදා ගන්න ක්‍රම ඕන තරම් තියෙනවා. වී අස්සන් නම් ගෝණිවල දමා වතුර නොවැදෙන සුළං තදින් නොවැදෙන පරිශ්‍රයක කියන්නේ ස්ථානයක ස්ථානගත කරන්න ඕන. හරි? ඊළඟට එළවලු එකින් එක නොගැටෙන ලෙස නොතැන ලෙස තබන්න ඕන. දැන් පුතාලා දැකලා ඇති අම්මලා එළවලු ගෙනපුවාම මම දැකලා තියෙනවා අම්මලා එළවලු වෙන් කරනවා. දැන් ඒක පුතාලා තමයි කරන්න ඕන ගෙදරදී. එළවලු ගේන එළවලු එකින් එක වෙන් කරලා එකින් එක නොගෑවෙන්න ලස්සනට නොතැරෙන්න තියන්න ඕන. ඊළඟට කුමීන්ගෙන් පැමිණෙන හානි වළක්වා ගැනීම සඳහා කොහොඹ ඇට නිස්සාරණ භාවිතා කරනවා. ගොඩක් අය පුතේ මේ කොහොඹ ගහ කියන්නේ අපිට තියෙන ඖෂධීය ගහක්. ඉතින් මේ දවස්වලත් ඔය ගොඩක් අය කොහොඹ අතු එල්ලලා තියා ගන්නවා කොහොඹ දුම් අල්ලනවා ඒවා කරනවනේ. මේ කොහොඹ ගහ කියන්නේ හොඳ ඖෂධීය වටිනාකමක් තියෙන ගහක්. ඉතින් මේ කොහොඹ ගහේ ඇට වලින් පුළුවන් පුතේ මේ කුමීන් එන එක වළක්වා ගන්න. එනිසා අන්න ඒ වගේ අපේ ස්වාභාවික ක්‍රම අරගෙන හොඳට මේ අස්වැන්න ආරක්ෂා කරගන්න ක්‍රම හදා ගන්න ඕනේ. අස්වැන්න විනාශ වෙනවා කියලා බලන් ඉඳලා හරියන්නේ අපි මොකක්ද මේකට කරන්නේ? මොකද්ද මේකට කරගන්න පිළියම? දැන් මේ දවස්වලදී අපි මේ පුතාලට තියෙන පුතාලාගේ දැනුම අඩු වෙනවා, පුතාලා සෙල්ලම් කරනවා කියලා අපි දැන් මේ බලන් ඉන්නතු ටීචර්ලා උගන්වනවානේ මොනවා හරි ක්‍රමයක් දාලා අම්මලා අලුතෙන් ෆෝන් අරන් හරියන්නේ ඉතින් පුතාලට කොහොම හරි මේක කරගන්න කියලා එක ගෙදර පන්ති දෙක තුන තියෙද්දි අලුතෙන් ෆෝන් උතරන් තියෙනවා. සිග්නල් නැහැ. අපට අභියෝග එනවා පුතේ. අපි ඒ අභියෝග ජය ගන්න ඕන. ඒ වගේ තමයි මේ අස්වැන්න පරීක්ෂා කර ගන්නවා වගේ අපි පුතාලා කොහොම හරි මේ දැනුම ටික අරගෙන මේ ශිෂ්‍යත්වයේ කියන කඩේමින් ගොඩ අරගෙන අපේ දැනුම ටික වැඩි කරගෙන ඒ වැඩ කරගන්න ඉගෙන ගන්න ඕන. එක වැඩක් කරලා ආය දුවලා ආය නටලා හරියන්නේ අපි මේ එන අභියෝග ජය අරගන්න අපේ දැනුම අපි ආරක්ෂා කරගන්න තව තවත් වැඩි කරගන්න මේ ටික හොඳ ප්‍රයෝජනයක් කරගන්න මේ ලැබිච්ච නිවාඩුව මට හොඳ ප්‍රයෝජනයක් කියලා හිතලා වැඩි ටික කරගන්න. හරි බලමු අපි ඊළඟට මේවා ලියන්න අවශ්‍ය නැහැ පුතේ. හේන් වගාව. දැන් ඔය හේන් වගාව ගැන පුතාලා අහලා තියෙනවනේ. හේන් වගාව කියන එක මේ හරිය ලස්සන වැඩසටහන් කරන තරම් මේ හේන කියන්නේ පුතේ. දැන් අපි හරි ආසයි පුතාලා හේනකට ගිහින් නැති ඇති ගොඩක් අය. අපි බලමු මේ හේන් වගාව ගැන මොනවද අපිට තියෙන දැනගන්න තියෙන අලුත් තොරතුරු කියලා. මේන්න පුතේ අහගන්න. හරි හේන් ගොවිතැන. හේන් ගොවිතැන කියන්නේ මොකක්ද? අපිට ගොවිතැන් ක්‍රමයක් තියෙනවානේ හේන් ගොවිතැන මඩ ගොවිතැන කියලා. මේ හේන් ගොවියා මුලින්ම පිවිසෙන්නේ පිල්ලෑව නම් වන ප්‍රදේශයට. ඒ කියන්නේ මුලින්ම එන්නේ පිල්ලෑව කියලා වගා නොකර කොටසක් තියෙන ඒ කෑල්ලට තමයි එන්නේ. ඒකේ තමයි හේන ආරම්භන්නේ. අත්දඬු හේන යනෝ මිනිස් අතක් තරමට ගස් වැවුණු හේනයි. පුතාලා මේවා ලියන්න අවශ්‍ය නැහැ අහගන්න පුතේ. මම ලියන්න ඕන තැන වෙනම දීලා තියෙනවා. අත්දඬු හේන යනෝ මිනිස් අතක් තරමට ගස් වැවුණු හේනක්. කතන්දරයක් වගේ අහගන්නකෝ. හොඳ හේන් ගොවියා හේනට ගිහිල්ලා හේනක් හදන්න යනවා. ඒතකොට එයාගේ අත්දඬු හේන කියන්නේ මිනිස් අතක් තරමට ගස් වැවුණු හේනක්. මූකලාන යනු මහ වනයක්. මූකලාන කියන්නේ මොකක්ද දරුවනේ? මහ වනයක්. ඔව්. හේන් ගොවියා වනයක්. අපුතේ ඇහෙනව නේද? හා හරි. කෑ ගන්න තු අහගන්න මේ කතන්දරයක් වගේ අහගන්නකො. හේන් ගොවියා තම හේනේ මේකේ අවසාන ලස්සන සින්දු ටිකකුත් තියෙනවා අහගන්න. ඒ නිසා ඒක අහන්න ඕන නේද පුතාලට? සින්දු අහන්න ආසයි නේද? ඒ නිසා මේක අපි මෙනින් අහගමු ඈ. හේන් ගොවියා තම හේනේ එදිනෙදා ප්‍රයෝජනට අවශ්‍ය වන එළවලු, ධාන්‍ය, පළතුරු වගා කරනවා. ඒ වගේමයි කුරක්කා, මෙනේරි, තල, මුං කවි ඔන්න පොතේ හේන් වල වගා කරන මේ භෝග වර්ග ඔය එළවලු ධාන්‍ය පළතුරුට අමතරව මේ කුරක්කන් මෙනේරි වගා කරන්නේ හේන් වල. තල වගා කරන්නේ පුතේ හේන් වල. දැන් අපේ ගෙවතුල මේ වගා කරන්න අමාරුයි. කුරක්කන් මෙනේරි තලමුන් කව්පි ආදී ධාන්‍ය ඒ වගේමයි පුතේ කැකිරි, පුහුල්, කරවිල, මෑ, වට්ටක්කා වැනි එළවලු කොමඩු
පැපොල්, දොඩම්, peer, අන්නාසි වැනි පළතුරුද මේ අතර තියෙනවා. ඉතින් ගමේ සියලු වගාවන් වල පොහොර වනුයේ දි รา පත් වෙන කොළරොඩු. ඔන්න පුතේ අපි හදාන කාබනික පොහොර. ගමේ සියලු වගාවන් වලට පොහොර වනුයේ දි รา පත් වෙන කොළරොඩු සත්ත්ව අපද්‍රව්‍ය ආදිය. ඒ නිසා හේන් වගාවේදී කෘමි උවදුරු අවම වේ. ඔන්න පුතේ කාබනික පොහොර භාවිතා කරපුවාම කෘමි උවදුරු අඩුයි. ඔන්න ඊළඟට බලන්න. බොහෝ හේන් වල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කුරුල්ලන් සඳහා වෙන් වූ කුරුළු පාළුව නම් වන කොටසයි. ඔන්න කුරුල්ලන්ට වෙන් කරලා තියෙන කොටස තමයි මේ කුරුළු පාළුව හේන් වගාවේ. එතන කුරුල්ලන් සඳහා මේ වෙන් කර තියෙනවා. ඔවුන් හේන් වල කුමීන් අහුලා කැමර නිසා ගොවීන්ට කුරුල්ලන්ගෙන් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඔන්න පොතේ කුරුළු පාරුවක් වෙන් කරලා තියෙන්නේ අර හේනෙට එන කුමීන් අල්ලගෙන මේ කුරුල්ලෝ කනවනේ. ඒකට ඒක ගොවීන්ට ගොඩාක් ප්‍රයෝජනවත්. අන්න ඒ හන්ද තමයි මේ කුරුළු පාරුවක් දීලා තියෙන්නේ. ඊළඟට කෘමිනාශක භාවිත නොකරන නිසා හේනෙන් ලබා ගන්න ආහාර වර්ග ඉතා පිරිසිදුයි. ඊටාම පිරිසිදුයි. කන්න ආරම්භය කියන්නේ මේ පුතේ වගා කරන කන්න තියෙනවා මේගොල්ලෝ. මේ වැස්ස ලැබෙන කාලවලට යල කන්න, මහ කන්න කියලා එහෙම තියෙනවා. ඒ වගේ ගොවීන් මේ හේන් ගොවිතැන් වල වගා කරන කන්න තියෙනවා. කන්න ආරම්භයේ සිට කන්න කියන්නේ ඒකයි වගා කරන කන්න කාලය. වගා කරන කාලය. කාලයේ ආරම්භයේ සිට අස්වැන්න නෙලා ගන්න අතෙක්, ඒ කියන්නේ වගා කරන ආරම්භයේ ඉඳන් අස්වැන්න නෙලා ගන්න අතෙක් මේගොල්ලෝ ආගම හා සම්බන්ධ වූ වත්පිළිවෙත් සිරිතිරි තිටු කරනවා. ඒ කියන්නේ ඒ දෙවියන්ගෙන් හරි ආරක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අලුත් අස්වැන්නේ බුදුන්ට දෙවියන්ට බාරහල ඔප්පු කරන. ඊට පස්සේ මේගොල්ලෝ අස්වැන්න ගත්තට පස්සේ පුතේ ඔය ගොවියෝ වීවල එහෙම අක්කියාල කියලා වෙනම වෙන් කරනවා දෙවියන්ට කියලා. ගත්ත අස්වැන්නෙන් අක්කියාල කියලා දෙවියන්ට වෙනම වෙන් කරනවා. ඊට පස්සේ ඒවා ගිහිල්ලා බාර දීලා ඔප්පු කරනවා. කිරි උතුරවනවා. ඒ වගේ දේවල් කරනවා. ඒ දෙවියන්ගේ ගොවියන්ගේ විශ්වාසය. ගොවියන්ගේ විශ්වාසය. දැන් පුතාලා බුදුන්ට වඳින්නේ, දෙවියන්ට වඳින්නේ. ඒ වගේ මේගොල්ලෝ මේ වගාවන් වලින් ඒවා ආරක්ෂා කරලා දෙන්න කියලා මේ දෙවියන්ට බාරහාර ඔප්පු කරනවා. ඊළඟ පුතේ මේ අලුතින්ම ගිනි තබා ආරම්භ කරන හේන තමයි පුතේ නවදැලි හේන. මෙන්න මේක බලා ගන්න. අලුතින්ම ගිනි තබා ආරම්භ කරන හේන තමයි නවදැලි හේන කියන්නේ. විවිධ පොදු පූජා ක්‍රම පවත්වන අතර ඒවා අතර දේවදානි, අස්වද්දා පිටවි යන දවසට පහන් පෙලක් තැනීම, දෙවියන්ට පින්දීම ආදී මේ වගේ දේවල් හේන් වගාවේ කරනවා. පුතාලා මතක තියාගන්න මේ නවදැලි හේන, කුරුළු පාළුව මම ඒ වචන දීලා තියෙනවා පස්සේ. හරි. ඉතින් අස්වැන්න ආරක්ෂා කර ගැනීම සඳහා මොකද කරන්නේ? පිරිත් පැන් නිහිනවා. අර පටි අදිනවා. පරණ රබර් සෙරපු පුච්චලා මුල් වල තවරනවා. ඔන්න බානක පුතේ පරණ ගොවියෝ මේ අස්වැන්න ආරක්ෂා කරගන්න කරන දේවල් අද්දර තැලි වගාවෙන් පිටත කැලේ කොටස තැලෙම ගිනි මැල ගැසීම, පැල් කවි කීම, මුල්ම අස්වැන්නට බුදුන්ට දෙවියන්ට පූජා කිරීම ප්‍රධාන තැනක් ගෙන තිබෙනවා. ඔන්න බලන්න. ඊට හේනේ ඇති පැල. දැන් මේ හේනක තියෙනවා මේ ප්‍රධාන කොටස තමයි පැල. හේනේ ඇති පැලේ ඉඳන් ගොවියා මොකද කරන්නේ? හේන ආරක්ෂා කරනනේ අපි මේ පැල් කවියම කිව්වා ඉස්කෝලේදී. හේනේ ඇති පැල හේන් ගොවිතැනි අනිවාර්ය අංගයක්. රාත්‍රී කාලේ හේනෙන සතුන් පළවා හරින්න මේ ගැමියන්ට මේ පැලටලා ඉන්න සිද්ධ වෙනවා. ශක්තිමත් ගසක මුදුනේ පැල හදා ගන්නවා. පැලටලා කියම පහසු කාර්යයක් නොවන නිසා තමයි මේගොල්ලෝ මේ පැල් කවි ගායනා කරන්නේ. හරි? මේ කුරක්කන් කවියක් හේනේ පැලේ මාවිදා සොරොක්කන් මේ උණ බඩු දඩ කපන තැන උණ දඩ කිල්ලා කියලා මේ සීපද. ඔන්න පුතේ හේනේ පැලට නම් මිනිස්සු කියන කවි තමයි මේ කුරක්කන් කවි, පැල් කවි පුතාලා ඒවා ඉගෙන ගත්තා. හරි. දැන් හේන් ගොවිතැන ගැන පුතාලට පොඩි අවබෝධයක් ලැබෙන්න ඇතිනේ. අපි බලමු මේ හේන් ගොවිතැනේ පොඩි වචන ටිකක් තියෙනවා. ටීචර් කිව්වේ මතක තියාගන්න ඕනේ කියලා. අන්න ඒවා මොනවාද කියලා. ඔන්න පුතේ දැන් අපි දන්නවා නවදැලි හේන. ඒ කියන්නේ අලුතින්ම ගිනි තබා ආරම්භ කරන හේන. එතන පවත්වන පූජා. දේවදානි, අස්වද්දා පිරිවෙනසට පහන් පෙළක් තැනීම, දෙවියන්ට පින්දීම. එතන කුරුළු පාළුව හේනේ කුරුල්ලන් සඳහා වෙන්නු කොටස. හේන් වගාවට විම සකස් කිරීමේදී භූමිය පුලුස්සා දැමීමට පෙර හිසින කුමින් පළවා හරින්න ඕන බාන්න ඒගොල්ලෝ කරන දෙයක්. මුස්ම කරනවා බඩගාන සත්තු, කුරගාන සත්තු සියලු දෙනාම හේනෙන් පලෝ කියලා හූ කියනවා. හරි? මොන පුතේ හේන් වගාවට පෙර ඔන්න ඔය ටික පුතාලා මතක තියාගන්න ඕන. හේන් වගාවට පෙර බිම් සකස් කිරීමේදී භූමිය පුලුස්සා දැමීමට පෙර දැන් සත්තු පිච්චෙනවනේ. සත්තු පිච්චෙන හන්දා එහි සිටින සතුන් පළවා හරින්න
බඩ ගාන සත්තු, කුර ගාන සත්තු සියලු දෙනාම හේනෙන් පළෝ කියනවලු. හරි. එහෙනම් පුතාලා මෙන්න මේ ටික දැන් ලියා ගන්න. හේන් ගොවිතැන කියලා මාතෘකාව ලියා ගන්නකො. හේන් ගොවිතැන. හරි. හේන් ගොවිතැන ඇසුරින් කියලා ලියලා මෙන්න මේ නවදැලි හේන කියන්නේ මොකක්ද? පවත්වන පූජා මොනවද? කුරුළු පාළුව කියන්නේ මොකක්ද? ඊළඟට මේ හේන් වගාවේ භූමිය පුලුස්සා බඩ ගාන සත්තු කුර ගාන සත්තු සියලු දෙනාම හේනෙන් පළෝ කියලා කියන්නේ. අන්න මේ කරුණු හතර විතරක් පොඩ්ඩක් සටහන් කරගමුද? ඒක ටිකක් අපිට වැදගත් වෙනවනේ. මේවා එකක් දුන්නොත් කොහෙද මේක කියන්නේ කියලා හුවොත් හේනක වෙන්න එපා. හරි. ඒ චිට පොඩ්ඩක් සටහන් කරගන්න. ටක් ගාලා. විනාඩි 5ක කාලයක් ඇතුළත සටහන් කරගන්න. ටීචර් මේ ඔබේ දැනුමට කියලා තියෙන එකද? ඔව් පුතේ ඔබේ දැනුමට. හේන් ගොවිතැන කියලා දැම්මද මාතෘකාව? හේන් ගොවිතැන කියලා දැම්මද? ඔව් ටීචර්. අරුෂි. හේන් ගොවිතැන කියලා දාලා මේක ටක් ගාලා ලියා ගන්න. නවදැලි හේන. නවදැලි හේන කියන්නේ මොකද්ද කියලා පුතාලා දැනගන්න ඕනේනේ. මේ තේරුම ඕන වෙනවා. පවත්වන පූජාත් පොඩ්ඩක් ලියා ගන්න. කුරුළු පාළුව කියන්නේ මොකද්ද කියන එක ලියා ගන්නත් ඕන. විනාඩි 5ක් ඇති. විනාඩි 5ක් ඇති නේද? ඇති ටීචර්. හරි. මොකද අපි ටක් ගාලා සින්දු ටික අහන්න ඕනේ පුතාලට. විනාඩි 5ෙන් ලියා ගන්න. ඒ විශේෂ අවධානය මේ නවදැලි හේන කුරුළු පාළුව ඒ දෙක විශේෂයෙන් ලියා ගන්න. මේ පවත්වන පූජා නම් ඉතින් ඒක අවශ්‍ය නැහැ පුතාලා දන්නවනේ ඒවා ගැන. ඒක ලිවෙනකත් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ටික ඉවර කරගන්න ඉක්මනට. නවදැලි හේන කුරුළු පාළුව කියන්නේ මොකද්ද? හේන් වගාවේ හරි මේ චුට්ට ඇති. බිම් සකස් කිරීමේදී භූමිය පුලුස්සා දැමීමට පෙර සතු එළවන එක නම් ඉතින් මතක තියාගන්නත් පුළුවන්. නවදැලි හේන කුරුළු පාළුව ලියාගත්තද? ඔව් ටීචර්. ආයෙ දෙක ඇති නේද? මේවා ඉතින් අවශ්‍ය නැහැ දැන් පුතාලා මතක තියාගන්න පුළුවන් නේ. මේක නිකම්ම කියලා මතක් කරගන්න. බඩ ගාන සතු, කුර ගාන සතු සියලු දෙනාම හේනෙන් පළෝ කියලා නිකන් කියලා පුරුදු වෙනකොට ඒකට ලියන්න අවශ්‍ය නැහැ. අහලා මතක තියාගන්න. නේද මොදිත? ටීචර්. ඔව් පාඩමට සම්බන්ධයි නේද අද? ඔව් මේ ටීචර් මගේ බැටරි ඉවර වීගෙන එන්නේ. ඔව් අරුෂි කියන්නේ චුට්ටයි මට රෙකෝඩ් එක එවන්න පුළුවන්ද? පුතේ මෙහෙමයි දැන් මේ තව දවස් දෙකකින් විතර මේකේ රෙකෝඩින්ග් එක දානවනේ. එතකොට පුතාලට බලන්න පුළුවන් කොටම.
හරි? ආ ටීචර්. හරි. ඔන්න එහෙනම් දැන් මම ඊළඟ කොටසත් අග්ගාලා පෙන්නන්නම්කෝ. හරි. ඔන්න පුතේ ඉවත දමන දේවලින් පුරාට මෙලවස්ටි කරන්න පුළුවන් නිර්මාණ ටිකක් තියෙනවා. යොනල්. ටීචර්. දැන් ඔන්න කැමැත්තෙන් හදන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. හරි? හරි. පොල් කටු දෙකක් පිරිසිදු කර ගන්න ඕන. මේ තියෙන්නේ පොල් කට්ටක් හොඳට කුරුටු ගාලා සුද්ධ කරලා අරගෙන. හරි හැමෝම අහගන්න පුතේ. හරි අනිත් යාළුවන්ට කතා කරන දේ ඔන්න සීපන්ති යාළුවෝ ඔක්කොමලට ඇහෙනවද ටීචර් කියන එක? ඔව් ටීචර්. හරි ඔන්න දැන් හරි CD මගේ දරුවෝ ඔක්කොම අහගන්න. ඔක්කොම මගේ දරුවෝ. හරි මේ පොල් කට්ට දෙක සුද්ධ කරගෙන පුතේ. දැන් මේ අපි එක පොල් කට්ටකට මේ මගේ අර වට්ටක් ඇට හරි මොනවා හරි පරිපැරේ මෙම අලවන්න පුතා. ලස්සනට අලවන්න පුළුවන් හොඳ ගම් එකක් අරගෙන. ඊට පස්සේ අලවලා අනිත් පොල් කට්ටෙත් මෙම සැරසිල්ලක් හදාගන්න. සැරසිල්ලක් හදාගෙන හොඳින් ඇලවෙන ගම් වර්ගයක් අරන් මේ තියෙන යට පොල් කට්ට මේ උඩට නමලා. ඔය උඩට නමලා තියෙනවා. එතකොට ඒක උඩින් මේ උඩින් අනිත් පොල් කට්ට ඔහොම තියන්න. තියලා මෙතන ගම් ගාලා අලවන්න. හරි. හොඳට පොල් කට්ට කුරු කරලා සුද්ධ කරගන්න. ඒක එක නිර්මාණයක්. කෝපයක් හදාගන්න හරි ලේසි. අණ්ඩට ඉතින් ඔය පොල් කටු කෑල්ලක් හරි මොකක් හරි අලව ගන්න. පොල් කට්ටෙම්ම කපලා කෑල්ලක් අලව ගන්න. ඊළඟ මේ තියෙන පුතේ පැන්සල් රඳවනයක්. හරි? මේ ගන්නේ පොල් කටු තුනක්. මොනවාද මේ හදලා තින්නේ? පොල් කටු තුනක්. හොඳින් සුද්ධ කරගත්ත පොල් කටු තුනක් අරගන්න. දැන් මම රෙකෝඩින්ග් එක දාහම පුතාට මේක හදන්න ගත්ත හැකිනේ. හොඳින් සුද්ධ කරගත්ත පොල් කටු තුනක් අරගන්නවා. කුඩා පොල් කටුවක් සහ සාමාන්‍ය පොල් කටුවක් සුද්ධ කළා අරගෙන මේ උණ පතුරුත් ගන්නවා මේ. හරි? තුනක් නේ පොල් කටු දෙකක් ඇති. පොල් කටු දෙකයි sorry. පොල් කටු දෙකක් අරගෙන උණ පතුරුත් අරගෙන මේ විදිහේ මේ යට තියෙන පොල් කට්ටයි මේ පොල් කට්ටයි. මේ උණ පතුරු වලින් තමයි මේ ටික දාලා තියෙන්නේ. මේ පොල් කටු දෙකයි ගන්නෙ. යටම පොල් කට්ටයි මෙතන පොල් කට්ටයි. ඊට පස්සේ මේ උණ පතුරු පාටි. ඔය ඉවෙන් සම්බන්ධ කරගෙන පැන්සල් රඳවනයක් හදාගන්න. මේකෙන් තව පුතාට ඕන තරම් ක්‍රම දාගන්න පුළුවන්. මේ හැබැයි අලවලා තියෙන්නේ අර ඇට වර්ග භෝග වගාව සම්බන්ධ පාඩමන්නේ. ඉතින් මේ ඇට වර්ග දාලා ලස්සනට මේ අලංකාර කරලා තියෙනවා. උන අලංකාර සැරසිලි නිර්මාණ. හරි? පැන්සල් රඳවනය කෝපය. හරි මේක රෙකෝඩින්ග් එක දාපුවම මේක බලා ගන්න. ඒක දමන දේවලින් කළ හැකි නිර්මාණ. ටක් ගාලා ලියා ගන්නකො කෝපයයි පැන්සල් රඳවනයයි කියලා ලියා ගන්න රූපය ඇඳ ගන්න අවශ්‍ය වෙන්නේ නැති වෙයි. අටුවට ඇඳ ගන්න. කෝපය පැන්සල් රඳවනේ. ටීචර්. ඔබේ පාඩම පත්තරේ. තව විනාඩි 5ක් යනවා. 10ක් ගන්න මම පොඩ්ඩක් සල්ලි. හරි නේද පුතේ? ඔව් ටීචර්. හරි. එහෙනම් ඔන්න දැන් අපිට මේ අලංකාර නිර්මාණ දැන් භෝග වගාව පාඩමට දාලා පුතාලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත ගෙවත්ත පාඩමේ ගෙවත්ත සකස් කරන ආකාරය කාබනික පොර හදන ආකාරය මුල තැනේ ඉඳන් ඔක්කොම දේවල් ගොඩක් දේවල් දැනගත්තනේ වගාවට එන සතුන් මොනවද හානි කරන සතුන් උන් අයින් කරන්නේ කොහොමද ජලය යොදන්නේ කොහොමද කියලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් පොතේ මේ ඉස්සර අය මේ වගා කටයුතු සහ අස්වැන්න ගොඩ ලැබුණාට පස්සේ හරි සතුටක් ඒගොල්ලන්ට හිතට දැවුණා. හරි වගා කටයුතු සාර්ථක වුණාපුවාමයි අස්වැන්න දැක්කහමයි ලොකු සතුටක් ඇති වුණා. දැන් පුතාලා බලන්න ඕන ඒ සතුට පුතාලාගේ හිතවලත් ඇති වෙනවද කියලා හිතලා තමයි මේ සින්දු විඳින්න ඕන. රස විඳින්න ඕන. එන්නද? දැන් මේ ටිකක් අහුනහම ඇති. ඔන්න පුතේ ඊළඟ එක තව එකක් ගමින් ගමට සතුටු උදාවේ ගායනය මහාචාර්ය සනත් නන්දසිරි මහත්මයාගේ එකත් පොඩ්ඩක් අහන්න ඕන. ඊට පස්සේ ඔය ටික ලියා ගන්න දෙන්නම් පුතාට මේ නම් ටික.
නව යුගයක අරුණ සිනාවේ ගමින් ගමට සතුට උදාවේ ගමින් ගමට සතුට උදාවේ ගමින් ගමට සතුට උදාවේ නිල්ල වැදිලියදි නටනලා ගොය මේ රැල්ල මැදින් ගොවි හදවත් උබුදා එන දෑමානය ගලා බසි ගමින් ගමට සතුට උදාවේ මොන පුතේ ඊළඟට පුතාලා ආස සින්දුවක ඕක අහලා තියෙනවා කැලේ හැදෙන කිරිමදුවල් කාපල්ලා හර්ෂණ දිශානායක මහත්මයාගේ